හරි. මේ පාර විභාග ඉලක්ක කරලා තමයි ඔය පේපර් එක හදලා ඇත්තේ. දැන් අපි ගත්තොත් එහෙනම් ප්‍රධාන වශයෙන් ලංකාවේ මේ පහත රට රාජධානි සහ පෘතුගීසීන් අතර සබඳතා කියන එක මෙතනදී අපි සාකච්ඡා කරනවා. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ පහත රට රාජධානි සහ පෘතුගීසීන් අතර සම්බන්ධතා කියන එක සාකච්ඡා කිරීමේදී අපි මෙතනදී බලන්න ඕන මේ ලංකාවේ පහත රට ප්‍රදේශවල ක්‍රියාත්මක වෙච්ච රාජධානි මොනවාද? ඒ රාජධානි සහ පෘතුගීසීන් අතර පවති සම්බන්ධතා මොන වගේ ස්වරූපයක් ගත්තද? දැන් ප්‍රධාන වශයෙන් අපි දන්නවා ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම සිද්ධ වෙන්නේ 1505. හැබැයි 1505 පෘතුගීසීන් ඒමට పూర్වයේ පෘතුගීසීන්ගේ පෙරදිගට පැමිණීම සිද්ධ වෙන්නේ 1498 වගේ කාලයක. හරි? ආන් එතනදී දැන් අපි ගත්තොත් එහෙම මේ පෘතුගීසීන් ලංකාවට පැමිණීම සම්බන්ධව කියනකොට අතිශය වැදගත් වෙන්නේ ලොරන්සෝ ද අල්මේදා. ඔහු කොළඹ වරායට ගොඩ බහිනවා 1505 දී. හැබැයි ලොරන්සෝ ද අල්මේදාට පෙර හරි ෆ්‍රැන්සිස්කෝද ඒ කියන්නේ ලොරන්සෝ ද අල්මේදා ලංකාවට එන්නට කලින් පෘතුගීසීන් ඉස්සෙල්ලම 1498 ඔවුන් පැමිණෙන්නේ කැලිකට් වරායට 1498 දී කැලිකට් වරායට එනවා. ඒතර ඔන්න ඔය ආශ්‍රිතව හදලා තියෙන ප්‍රශ්නමාලාවක් තමයි ප්‍රධාන වශයෙන් මෙතන සාකච්ඡාවට ලක් කරන්නේ. ඒ ප්‍රශ්නමාලාව තුල ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම පෘතුගීසීන් සහ පහත රට රාජධානි. පෘතුගීසීන් පහත රට රාජධානි සමග සම්බන්ධතා මොන වගේද කියන එක අපි උදේ සාකච්ඡා කරනවා. හරි. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නය අහනවා පෘතුගීසීන් පෙරදිගට පැමිණි වර්ෂය. ඒකට එන්න ඕන. එතකොට 1498 කියන එක. දැන් පෘතුගීසීන් පෙරදිගට පැමිණි පළමු පෘතුගීසි යාත්‍රිකයා වෙන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ කවුද? වස්කෝද ගාමා. හරි? වස්කෝද ගාමා 1498 පෙරදිගට පැමිණි පළමු පෘතුගීසි යාත්‍රිකයා. ඔහු ඉන්දියාවේ කැලිකට් වරායට තමයි ගොඩ බහින්නේ. වස්කෝද ගාමා ඇවිල්ලා ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩ බහිනවා. ඔහු ගොඩ බැස්සේ ඉන්දියාවේ කවර ප්‍රදේශයකද? එතකොට එතනට එන්න ඕන කැලිකට්. එහෙනම් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම පළවෙනි පිළිතුර එන්න ඕන 1505. ඊට පස්සේ එන්න ඕන පෙරදිගට පැමිණි පළමු පෘතුගීසි යාත්‍රිකයා පෙරදිග. ලංකාවට නෙමෙයි අහන්නේ ළමයි පෙරදිගට. පෙරදිග කිව්වාට පස්සේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ දැන් අපරදිග සහ පෙරදිග. බටහිර ජාතිකයන් එන්නේ බටහිර ජාතිකයෝ. ඒ කියන්නේ දැන් පෘථුවිය ගත්තොත් ලෝකය ගත්තොත් එහෙම මෙන්න මෙහෙම කොටස් දෙකකට බෙදලා මේ පැත්තට අපි කියනවා පෙරදිග කියලා, මේ පැත්තට කියනවා අපරදිග කියලා. එතකොට පෘතුගීසීන් කියලා කියන්නේ ළමයි අපරදිග ජාතියක්. එතකොට අපරදිග සිට තමයි පෘතුගීසීන් පෙරදිගට පැමිණෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම අපරදිග ජාතියක් වූ පෘතුගීසීන් පෙරදිගට පැමිණීම සිද්ධ වෙන්නේ අර කොන්ස්ටන්තිනෝපලේ ඔටෝමන් තුර්කිවරු අල්ලා ගැනීමත් එක්ක ඔටෝමන් තුර්කිවරු යුරෝපයට ගියපු කුළුබඩු වර්ග සංගවා තබන්නට කටයුතු කරනවා. ආන්ගේ සංගවා තැබීමට කටයුතු කිරීමත් එක්ක තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ඔවුන් මුහුදු මාර්ග ඔස්සේ පෙරදිග රාජ්‍යයන් සොයාගෙන පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ අනුව තමයි කුරුඳු සහ ඒ කියන්නේ කුළුබඩු සොයාගෙන. හරිද? කුළුබඩු සොයාගෙන තමයි ඇත්තටම එන්නේ. දැන් ඔය ප්‍රධාන වශයෙන් පෘතුගීසීන් සම්බන්ධව කියද්දී මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න. දැන් අපි දන්නෝ දැන් 1498 දී තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම වස්කෝද ගාමා. හරිද? වස්කෝද ගාමා ඔහු වෙන්නේ ඔහු වෙන්නේ මේ කැලිකට් වලට. හරි? කැලිකට්. එතකොට පෘතුගීසීන්ගේ දේශ ගවේෂණය පටන් ගත්තේ. හරිද? පෘතුගීසි දේශ ගවේෂණය.
පෘතුගීසීන්ගේ දේශ ගවේෂණය පටන් ගත්තේ 1453ට පෙර. 1453 අවුරුද්දට පෙර තමයි පෘතුගීසීන්ගේ දේශ ගවේෂණය පටන් ගන්නේ. එතකොට 1453ට පෙරදී පෘතුගීසීන් දේශ ගවේෂණය පටන් ගන්නවා. ඒ පටන් අරගෙන එතකොට දැන් 1453 ඔටෝමන් තුර්කිවරු විසින් කොන්ස්ටන්තිනෝපලේ අල්ලගන්නකොටත් අප්‍රිකාවේ සෙනගාලය වෙනකන් පෘතුගීසීන් ඇවිල්ලා ඉවරයි ළමයි. දැන් ඔය යුරෝපා ඉතිහාසය කරන ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ ඇත්තටම දන්නවා ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම සෙනගාලය දක්වා. හරිද? ඔවුන් ඇවිල්ලා හිටියා. එතකොට දැන් සෙනගාල වෙනකන් ඇවිල්ලා ඉඳලා 1453 දී සෙනගාලෙන් එහාට තමයි ඒගොල්ලෝ එන්නේ. ඒ අනුව ඉස්සෙල්ලාම ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම දැන් 1498ට පෙර මේ අප්‍රිකාවේ දකුණු කෙළවර. හරිද? එතකොට අප්‍රිකාවේ දකුණු කෙළවර සොයා ගන්නවා. ඒ සොයාගත්තේ කවුද? කවුද අප්‍රිකාවේ දකුණු කෙළවරට ආවේ? දැන් වස්කෝද ගාමාට පෙර අප්‍රිකාවේ දකුණු කෙළවර. ඒ කියන්නේ කුණාටු තුඩුව හේව සුබපැතීම් තුඩුව සොයාගත්තේ කවුද? කුණාටු තුඩුව. කුණාටු තුඩුව එහෙම නැත්නම් සුබපැතුම් තුඩුව සොයාගන්නේ කවුද? ළමයි. කුණාටු තුඩුව හේව සුබපැතුම් තුඩුව සොයාගත්තේ කවුද? දැන් මේ පාඩමත් එක්ක එන්නේ කවුද කුණාටු තුඩුව හේව සුබපැතුම් තුඩුව සොයාගත්තේ? ඒක සොයා ගන්නවා බර්තෝලමියු ඩයස්. බර්තෝලමියු ඩයස් තමයි අප්‍රිකාවේ දකුණු කෙළවර එහෙම නැත්නම් වර්තමාන නාමය කේප් ටවුන් කියන එක. කේප් ටවුන් සොයාගන්නේ කුණාටු තුඩුව. එතකොට 1453ට පෙර අප්‍රිකාවේ දකුණු කෙළවර කේප් ටවුන් බර්තෝලමියු ඩයස් සොයා ගන්නවා. එතකොට පෘතුගීසීන්ගේ දේශ ගවේෂණය සම්බන්ධව අප්‍රිකාවේ දකුණු කෙළවර ඒ සොයා ගැනීමෙන් පස්සේ වස්කෝ ද ගාම 1498 දී පෘතුගාලයට මේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ඔහු වෙනවා පෙරදිග ඉන්දියාවේ කැලිකට් වලට. එතකොට ඒ ආවිල්ලා තමයි ඒගොල්ලෝගේ දේශ ගවේෂණය පටන් ගන්නේ. එහෙනම් ඔන්න 1453ට පෙර ඒගොල්ලෝ සෙනගාලය සොයාගෙන තිබ්බා. ඒ කියන්නේ සෙනගාලෙට නිකන් ඇවිල්ලා තිබ්බා. දැන් සෙනගාලය කියලා කියන්නේ මේ අප්‍රිකාව නම් හරිද? මෙහෙමනම් අප්‍රිකාව ඔහොමනම් අප්‍රිකාව මෙතනින් තියෙනවා මෙහෙම රතු මුහුද, මෙතනින් තියෙනවා අරාබිය. හරිද? ඔය විදිහට ඉන්දියාව, මෙහෙම ලංකාව. ඔන්න ඔහොමනම් මෙන්න මේ හරිය වගේ තමයි සෙනගාලය තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝගේ මව් රාජ්‍ය මෙතන නම් පෘතුගාලය. ඒගොල්ලෝ මේ පෘතුගාලේ නම් ඒගොල්ලෝ එහෙම සෙනගාලෙට නම් ඇවිල්ලා තිබ්බේ. ඒතර ඒගොල්ලෝ දෙන සෙනගාලෙන් පෙරදිගට එන්නේ. එතකොට 1453 වෙනකොට සෙනගාලෙට නම් ඇවිල්ලා ඉඳලා ඊට පස්සේ තමයි ඔන්න බර්තෝලමියු ඩයස් මෙතනට එන්නේ. එතනින් ඇවිල්ලා එතනින් එහාට තමයි වස්කෝ ද ගාම කොහොම හරි 1498 දී යන්නේ ඉන්දියාවේ කැලිකට් වලට. දැන් ඒ ඇවිල්ලා තමයි ඔවුන් ලංකාවට එන්නේ. එතකොට කවුද බර්තෝලමියු ඩයස් ඊට පස්සේ ඔය අපි සාකච්ඡා කරපු වස්කෝ ද ගාම 1498 කැලිකට් වලට ගොඩ බැස්සට පස්සේ එයා කියනවා අපි පෘතුගීසි අපි ක්‍රිස්තියානීන් සහ කුළුබඩු සොයා පැමිණියා. එතකොට මේ කාලේ වෙනකොට 1453ට ගොඩ කාලයකට කලින් මේ ජේසුස් වහන්සේ ඉපදිච්ච ජෙරුසලම ඔටෝමන් තුර්කිවරු අල්ලගෙන ඔටෝමන් නෙමෙයි. එතකොට තිබුණේ මේ සෙල්ජුක් තුර්කි අධිරාජ්‍ය. හරිද? ජෙරුසලම අල්ලගත්තේ ළමයි ජෙරුසලම අල්ලගන්නේ සෙල්ජුක් තුර්කි අධිරාජ්‍ය. සෙල්ජුක්
සෙල්ජුක් තුර්කීන් තමයි ජෙරුසලම අල්ලගන්නේ. සුද්ධ භූමිය. ඊට පස්සේ කොන්ස්ටන්තිනෝපලය අල්ලගන්නේ ඔටෝමන් තුර්කිවරු. හරිද? ඔටෝමන් තුර්කිවරු. එතකොට සෙල්ජුක් තුර්කීන් තමයි ජෙරුසලම අල්ලගන්නේ, කොන්ස්ටන්තිනෝපලය අල්ලගන්නේ ඔටෝමන් තුර්කිවරු. මෙන්න මේ කියන සෙල්ජුක් තුර්කීන් මේගොල්ලෝ ජෙරුසලම අල්ලගත්තට පස්සේ ක්‍රිස්තියානි රාජ්‍යයන් වෙච්ච, දැන් අපි ගත්තොත් එහෙම පෘතුගීසීන් කියලා කියන්නේ ක්‍රිස්තියානි. හරිද? ක්‍රිස්තියානි රාජ්‍යයන් වෙච්ච පෘතුගීසීන්ට එහෙම උමනා වෙනවා කොහොම හරි මේ ජෙරුසලම බේර ගන්න. එතකොට ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය දැන් මේක සිද්ධ වෙන්නේ මට මතක නැහැ වර්ෂය හරියට, මේ ජෙරුසලම අල්ලගත්ත වර්ෂය. ඒක සිද්ධ වෙන්නේ ළමයි ওই යුරෝපයේ මේ පුනරුදයටත් පෙර. හරිද? පුනරුදය ඇතිවීමටත් පෙර තමයි මේ ජෙරුසලම සෙල්ජුක් තුර්කී අධිරාජ්‍ය අල්ලගන්නේ. රෝම ශිෂ්ටාචාරයේ බිඳ වැටුණ ආසන්න කාලේ. හරි? සෙල්ජුක් තුර්කීන් අල්ලගන්නවා ජෙරුසලම. එතකොට මේ ජෙරුසලම බේරා ගැනීම සඳහා තමයි කුරුසි යුද්ධය ඇති වෙන්නේ. මෙන්න මේ කුරුසි යුද්ධයේදී ඇත්තටම ක්‍රිස්තියානීන් පරදිනවා. පෙරදුනාට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරා ඔය ජේසුස් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලයේදී පෙරදිග කියන්නේ මේ අපි ඉන්න පැතිවල පෙරදිග ඉන්දියාව, ලංකාවේ වගේ ආශ්‍රිත ප්‍රදේශවල ඒ ටිකේ හැදුවා කියලා තියුණා ප්‍රෙස්ටර් ජෝන් කියලා රජෙක් යටතේ. හරිද? ප්‍රෙස්ටර් ජෝන් කියලා රජෙක් යටතේ, හරි? ප්‍රෙස්ටර් ජෝන් කියලා රජෙක් යටතේ ක්‍රිස්තියානි අධිරාජ්‍ය. ප්‍රෙස්ටර් ජෝන් රජුගේ ක්‍රිස්තියානි අධිරාජ්‍ය සොයාගෙන තමයි අර කියන්නේ වස්කෝද ගාම කියන අපි ක්‍රිස්තියානීන් සහ කුළුබඩු සොයා පැමිණි. එතකොට මේගොල්ලෝ පැමිණීමේ ප්‍රධානතම පරමාර්ථය තමයි මෙන්න මේ ජෙරුසලම බේරා ගැනීම සඳහා. ඒ කියන්නේ සෙල්ජුක් තුර්කී අධිරාජ්‍ය විසින් 1453ට බොහෝ ඈත කාලයකට පෙර අල්ලාගත් ජෙරුසලම බේරා ගැනීම සඳහා ප්‍රෙස්ටර් ජෝන් කියන අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි අධිරාජ්‍යයේ උදව් ගන්න. ඒක නිසා තමයි කිව්වේ අපි ක්‍රිස්තියානීන් සහ ඒ වගේම තමයි කොන්ස්ටන්තිනෝපලයේ ඔටෝමන් තුර්කීන් අල්ලා ගැනීමත් එක්ක කුළුබඩු විඟ වුණා යුරෝපයට. ආන්ගේ කුළුබඩු ගන්න පෙරදිගට පැමිණීම සිද්ධ වුණා කියන එක තමයි ඔය කියන වස්කෝද ගාම ඉන්දියාවට ගොඩ බැහැලා කියන්නේ. ඒතර වස්කෝද ගාම ඉන්දියාවේ කැලිකට් රායට ගොඩ බහිනෝ. එයා ගොඩ බැහැලා යා කියනවා මම ආවේ ක්‍රිස්තියානින් සහ කුළුබඩු සොයාගෙන. ඒතකොට ක්‍රිස්තියානින් ඇත්තට පෙරදිග නෑ. ඒගොල්ලොන්ගේ මතයක් තිබ්බා ජේසුස් වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට ප්‍රෙස්ටර් ජෝන් කියලා රජෙක් හිටියා. ඒ රජුරුවන්ගේ යටතේ පෙරදිග ක්‍රිස්තියානි අධිරාජ්‍යයක් හැදුවා. ආන්න ඒ කියන අධිරාජ්‍ය සොයාගෙන තමයි වස්කෝද ගාම එන්නේ. ඊට අතිරේක ඔටෝමන් තුර්කිවරු පෙරදිගින් ගෙනාපු කුළුබඩු වර්ග යුරෝපයට ගේන්න දුන්නේ නැහැ. ඒවා කොන්ස්ටන්තිනෝපලයේදී ඔටෝමන් තුර්කිවරු අල්ලලා හංගගත්තා. ආන්න ඒවා. හරිද? ආන්නේ සංගවාගත් කුළුබඩු වර්ගත් හොයාගෙන තමයි පෘතුගීසීන් පෙරදිගට පැමිණීම සිද්ධ වුණායි කියලා කියන්නේ. රයිට්. ඊළඟ ප්‍රශ්නේ අහනවා. එතකොට දැන් මේ ප්‍රශ්න ටික පැහැදිලි ඇති. මේ ප්‍රශ්න දෙක තුන ඊළඟට අහනවා පෘතුගීසීන් පෙරදිගට එන විට පෙරදිග නාවික බලය රැඳී පැවතියේ කවර જાතියක් අතද? එතකොට පෘතුගීසීන් එනකොට මේවන අතිශය සරල ප්‍රශ්න. මේවා සාමාන්‍ය උසස් පෙළ ළමයින්ට ලියන්න පුළුවන් ප්‍රශ්න. ඒක නිසා මම මේවා දීර්ඝ සාකච්ඡා කරන්නේ නැහැ. පෘතුගීසීන් එනකොට ළමයි නාවික බලය රැඳී පැවතියේ මුස්ලිම්වරු සතුව. පෘතුගීසීන් පෙරදිගට එනවා නාවික බලය රැඳී පැවතුනේ මුස්ලිම්වරු සතුව. ඔවුන් පෙරදිගට පැමිණීමේ අරමුණ කුමක්ද? අර මම කලින් කිව්වා පෘතුගීසීන් පෙරදිගට පැමිණීමේ අරමුණ බවට පත් වෙන්නේ කුළුබඩු සහ ක්‍රිස්තියානින් සොයාගෙන තමයි ඔවුන් එන්නේ. පෙරදිග පළමු පෘතුගීසි ප්‍රතිරාජයා නම් කරන්නේ. ඔව්. පෙරදිග පළමු පෘතුගීසි ප්‍රතිරාජයා බවට පත් වෙන්නේ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේඩා. හරි? ෆ්‍රැන්සිස්කෝ ද අල්මේඩා තමයි පළමු පෘතුගීසි ප්‍රතිරාජයා. පෘතුගීසීන් ලංකාවට පැමිණියේ කවර වසරකද? ඔව්. පෘතුගීසීන් ලංකාවට එන්නේ ක්‍රිස්තු වර්ෂ 1505 අවුරුද්දේ. පෘතුගීසීන් ලංකාවට පැමිණි පළමු වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1505. ඔවුන් එන විට ලංකාවේ පැවති රාජධානි මොනවාද?
අන්න පෘතුගීසීන් ලංකාවට එනකොට ලංකාවේ තිබිච්ච රාජධානි මොනවද? මෙන්න මේක අතිශය වැදගත් කාරණයක්. පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට ලංකාවේ පැවතිච්ච රාජධානි සම්බන්ධව සාකච්ඡා කරද්දී හරිද? පෘතුගීසීන් ලංකාවට එනකොට ලංකාවේ පැවතිච්ච රාජධානි පිළිබඳව සාකච්ඡා කරද්දී ප්‍රධාන රාජධානි 3ක්. හරි? ප්‍රධාන රාජධානි 3ක් අපට දක්වන්න ලැබෙනවා. පළවෙනි රාජධානිය තමයි එක යාපනය. හරිද? පළවෙනි රාජධානිය යාපනය. දෙවැනි රාජධානිය මහනුවර. හරිද? තුන්වෙනි රාජධානිය බවට පත් වෙන්නේ කෝට්ටේ. හරි? කෝට්ටේ. එතකොට මේ යාපනයේ රාජධානියේ පාලකයා කවුද? ඒක අතිශය සරල කතන්දරයක්. පෘතුගීසින් එනකොට යාපනයේ පාලකයා බවට පත් වෙලා තියෙන ළමයි පර රාජසේකර. හරිද? කෝට්ටේ පාලකයා බවට පත් වෙන්නේ 8 වෙනි වීර පරාක්‍රම බාහු. 8 වෙනි වීර පරාක්‍රම බාහු. මහනුවර පාලකයා කවුද? මෙන්න මෙහෙමයි. මෙන්න මේ සම්බන්ධව කියනකොට කියනවා මෙතන හිටියේ සේනා සම්මත වික්‍රම බාහු කියලා. සේනා සම්මත වික්‍රම බාහු. ඕක තමයි පිළිතුර. රයිට්. ඕක පොඩ්ඩක් ලියා ගන්න උවමනා කට්ටිය ඉන්නවා ලියා ගන්නකො. හරි. එතකොට පෘතුගීසින් එන විට මහනුවර රාජධානිය රජ කළ තියෙන සේනා සම්මත වික්‍රම බාහු. දැන් ඔහොම තමයි කියන්නේ. මේ සේනා සම්මත වික්‍රම බාහුගේ රාජ්‍ය සමය සම්බන්ධව කියද්දි කියනවා මෙයා රජ කරේ 1460 ඉඳන් හරිද 1460 ඉඳලා 1483 දක්වා කියලා. 1460 ඉඳලා 1483 වෙනකම් සේනා සම්මත වික්‍රම බාහු රජ කරා කියන කතාව තමයි කියන්නේ. මට දැන් තියෙන ප්‍රශ්නේ මෙන්න මේ කාල සීමාවේ නම් සේනා සම්මත වික්‍රම බාහු රජ කරේ ළමයි. එතකොට අපිට එකක් පැහැදිලි ඒ තමයි කිසිදු අවස්ථාවකදී පෘතුගීසින් එනකොට සේනා සම්මත වික්‍රම බාහු මහනුවර රජ කරේ නැහැ කියන එක. පෘතුගීසින් එන්නේ 1505 අවුරුද්දේ 1505 නම් පෘතුගීසින් ආවේ සේනා සම්මත වික්‍රම බාහු රජ කළා තියෙන්නේ 1483. හැබැයි එකක් මතක තියාගන්න මේක මුකුත් මතවාදයක් විදියට මම කියන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම පොදුවේ පිළිගන්න කතන්දරයේ සේනා සම්මත වික්‍රම බාහු රජ කරා කියන එක මහනුවර. හැබැයි ඉතිහාසඥයෝ විශ්වාස කරනවා මේ කාලේ හිටියේ වෙන එක්කෙනෙක් මහනුවර ඒක ඔය තව ඉස්සරහදී. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය වගේ ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට හරියටම ඉගෙන ගන්නට හම්බ වෙයි. 1460 ඉඳලා 1483 වෙනකන් නම් සේනා සම්මත වික්‍රම බාහු රජ කරේ 1505 පෘතුගීසින් ආව නම් මේ මහනුවර සහ පෘතුගීසින් අතර සම්බන්ධතාව ගැන ඉගෙන ගන්නකොට මේක ගැන ටිකක් ගැඹුරින් ඉගෙන ගන්නට හම්බ වෙනවා. ආන්න එතනදී අපිට පැහැදිලි වෙනවා ඇත්තම කතාව සේනා සම්මත වික්‍රම බාහු නෙමෙයි රජ කරේ ඔය කාලේ හිටිය තුනයම රජු කියලා කෙනෙක්. අන්න එයා තමයි හිටියේ කියලා. තුනයම රජු. ඒ කියන්නේ ඔය
මහනුවර රාජධානිය ආරම්භය සම්බන්ධව මම වෙනම පේපර් එකක් සාකච්ඡා කරනවා මේ පන්තියේ රිවිෂන් පාඩමක් විදියට. ඒ සාකච්ඡා කරද්දී මේක ගැන අපි ආයි වතාවක් යලි සාකච්ඡා කිරීමකට ලක් කරනවා. හොඳේ. ඒක නිසා අන්න එතනදී ඕගොල්ලන්ට පුළුවන් ඒක ගැන ආයි මේක කරන්න. රයිට්. එතකොට එහෙනම් මේගොල්ලෝ තමයි රජවරු. පිළිගන්න රජවරු තුන් දෙනා, ඔය තුන් දෙනා යාපනය පරාජසේකරම්, මහනුවර සේනාසම්මත වික්‍රමබාහු, ඊළතර එක කෝට්ටේ 8 වෙනි වීර පරාක්‍රම බාහු. ඒගොල්ලෝ තමයි හිටියා කියලා කියන්නේ. ඊළඟ කියනවා එම රාජධානිවල පාලකයන් නම් කරන්න පෘතුගීසීන් පෙරදිගට පැමිණීම පිළිබඳ රාජාවලි කතුවරයා දක්වන අදහස ලියන්න. ඕ පෘතුගීසීන් පෙරදිගට පැමිණීම පිළිබඳ රාජාවලියේ කතුවරයා දක්වන අදහස. හරි. ඒක කියනවා මෙන්න මෙහෙම. හරිද? ඔගොල්ලෝ ලියා ගන්න ඕන කට්ටිය ඉන්නවා ලියා ගන්න. හරි. ඒක කියනවා මෙන්න මෙහෙම. ඒක කියනවා අපගේ කොළොම් තොටට අපගේ කොළොම් තොටට අපගේ කොළොම් තොටට ඉතා සුදු පැහැ જાතියක් ඉතා සුදු පැහැ જાතියක් ඉතා සුදු පැහැ જાතියක් අපගේ කොළොම් තොටට ඉතා සුදු පැහැ જાතියක් ගොඩ බැස සිටි ගොඩ බැස සිටි ගොඩ බැස සිටි ඔව්හු සිරිගල් සපා කමින් සිරිගල් සපා කමින් ලේ බොන්නාහ ඔව්හු සිරිගල් සපා කමින් ලේ බොන්නාහ යකඩ සැට්ට ඇඟලාගෙන යකඩ තොප්පි හිසලාගෙන සිටි අපගේ කොළොම් තොටට ඉතා සුදු පැහැ જાතියක් ගොඩ බැස සිටි ඔව්හු සිරිගල් සපා කමින් ලේ බොන්නාහ යකඩ සැට්ට ඇඟලාගෙන යකඩ තොප්පි හිසලාගෙන සිටි ඔවුන්ගේ කාලතුවක්කු වලින් නිකුත්වන හඬ මහාමේරුවේ හෙන හඬටත් වඩා වැඩිය. රයිට්. ඔන්න ඕක තමයි රාජාවලි කතුවරයා කියන්නේ. ඒ කියන්නේ පෘතුගීසීන් ඇවිල්ලා ඉස්සෙල්ලා මේගොල්ලෝ කොට බහින්නේ ගාල්ලට. හරි. දැන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න අහුවා පෘතුගීසීන් මේකට පළමු වරට කොට බැස්සේ කවර තොටුපළකටද? ඒතර ගාල්ලේ. ගාල්ලට ගිහිල්ලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ යන්නේ කෝට්ටේ රාජධානියට යන්න ඕන නිසා ඒගොල්ලෝ කොළඹට කොට බහිනවා. ඒතර කොළඹ කියලා කියන්නේ ලංකාවේ අගනුවරට ආසන්න ප්‍රදේශය සාමාන්‍යයෙන් ජනාකීර්ණයි මිනිස්සු ඉන්න ප්‍රදේශයක් ගාල්ලට වැඩිය සස්ත්‍රීකයි. ඒ අනුව කොළඹ ප්‍රදේශයට ගියාට පස්සේ අර පෘතුගීසීන්ව දැක්කේ ලංකාවේ මිනිස්සු කොයි වගේද කියන එක තමයි ළමයි ඕකේ කියන්නේ. එතෙන්දී රාජාවලි කතුවරයා කියනවා අපගේ කොළොම් තොටට ඉතා සුදු පැහැ જાතියක් ගොඩ බැස සිටි ඔව්හු සිරිගල් සපා කමින් ලේ බොන්නාහ යකඩ සැට්ට ඇඟලාගෙන යකඩ තොප්පි හිසලාගෙන සිටි ඔවුන්ගේ කාලතුවක් වලින් නිකුත් වන හඬ මහා මේරුවේ එන හඬටත් වඩා වැඩිය. දැන් උසස් පෙළ ළමයෙක් උවමනාවක් තියෙනවා නම් ඔය පෘතුගීසි ප්‍රාඩව සම්බන්ධව යම්කිසි විදිහකට ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්න. ඔය කරුණු හොඳට පාඩම් කරගෙන ගිහලා විභාගෙට ලියුවොත් එහෙනම් වැඩි ලකුණක් ගන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ අහනවා ඊට රාජාවලි කතුවරයා දක්වන්නේ කවර අන්දමකටද? ඊට පස්සේ කියනවා හරි. ලංකාව පිළිබඳ තොරතුරු දක්වා ඇති පෘතුගීසි කතුවරයා ඔවුන්ගේ කෘති ලියා දක්වන්න. ඔව්. එතෙන්දි ගත්තොත් එහෙම ඔය ප්‍රගනාවෝ කේරෝස් හරිද? ඊට පස්සේ තව ගත්තොත් එහෙම මේ පිලිප්පුස් බෙල්දියස් නම් ඔහු මේ ලන්දේසි පූජකේ හරි ෆර්නාවෝ කේරෝස් හරිද? ෆර්නාවෝ කේරෝස් ඔහු කෘති ලියනවා. එතකොට ලංකාව පිළිබඳ විස්තරයක් ඊට අතිරේකව මේ ලංකාවේ ඓතිහාසික ඛේදවාචකයක් වේරෝස්ගේ කෘතිය. ඊට අතිරේකව මේ පෘතුගීසි කතුවරු නෑ පෘතුගීසි යුගය සම්බන්ධව ලියපු තව පොතක් තමයි අලගිය වන්න මුකවෙඩිතුමා ලියපු කොන්ස්ටන්තිනු හටනේවා. දැන් මේක අහන පෘතුගීසි ලේඛකෙක් ඒක ඇති. ඊට පස්සේ කියනවා පෘතුගීසි පෙරදිග මූලස්ථානය ලියා දක්වන්න. සරල ප්‍රශ්නයක්.
ගෝව. ඔවුන්ගේ පෙරදිග මූලස්ථානය ගෝව. ඊළඟට ලියනවා පරංගියා කෝට්ටේ ගියා වගේ යන පිරුලට අදාළ කතා පුවත දක්වන්න. ඕක සාමාන්‍යයෙන් දන්නවා අර ඒ කියන්නේ අර පෘතුගීසින් ඇවිල්ලා කොළඹට ගොඩ බහිනවා. කොළඹට ගොඩ බැස්සට පස්සේ ළමයි රාජධානී බවට පත් වෙන්නේ කෝට්ටේ රාජධානිය. එතකොට පෘතුගීසීන් කොළඹ කොටුව ඉඳගෙන කෝට්ටේ රාජ්‍යයට යන්න බොහොම සරල මාර්ගයක් තියෙනවා. ලේසි පාරක් තියෙන්නේ. හැබැයි පෘතුගීසීන්ව දුර පාරකින් තමයි කෝට්ටේ රාජ්‍යයට එක්කගෙන යන්නේ. ආන්නේ දුර පාරකින් එක්කගෙන ගියපු. ඒ කියන්නේ ලේසි ක්‍රමයක් තියෙනකොට, ලේසි මාර්ගයක් තියෙනකොට දුර ඊට වඩා දුෂ්කර මාර්ගයකින් දුෂ්කර අයුරට ඒ කාර්ය සිද්ධ කිරීම තමයි පරංගියා කෝට්ටේ ගියා හා සමානයි කියලා කියන්නේ. ඇත්තරම පරංගි කෝට්ටේ ගියා. කෝට්ටේ ගියේ නැහැ, කෝට්ටේ එක්කගෙන ගියා අපේ කට්ටිය. පරංගිව කෝට්ටේ එක්කගෙන ගියා. හරිද? පරංගිව කෝට්ටේ එක්කගෙන ගියේ ළඟපාර තියාගෙන අතිශය දුෂ්කර දුර මාර්ගයකින්. ඒක නිසා තමයි පරංගියා කෝට්ටේ ගියා කියලා කියන්නේ. ඒක පොඩි කාලේ ඉඳගෙන දන්න කතාවක්. මුල් කාලීනව පෘතුගීසින් මෙරට දේශපාලන මැදිහත් වීමේ අරමුණක් නොතිබූ බව සනාථ කිරීමට කරුණු දක්වනවා. ඔව් ඒකල කියන්නේ මුල් කාලීන මේ පෘතුගීසීන්ගේ කිසිම අරමුණක් තිබුණේ නැහැ ලංකාවේ දේශපාලන මැදිහත් වෙන්න. පෘතුගීසීන් උවමනා වුණේ ලංකාවේ වෙළඳ ආධිපත්‍ය ලබා ගැනීම. දැන් ඒගොල්ලෝ රජ්ජුරුවන් හම්බුනාට පස්සේ රජ්ජුරුවෝ අහනවා පෘතුගීසීන්ගෙන් උඹලට මොකක්ද මම කරන්න ඕන? අන්න එතකොට පෘතුගීසීන් කියනවා අපට වෙළඳ ගබඩාව හදාගන්න ඉඩ දෙන්න. වෙළඳ ගබඩාවක් හදාගන්න ඉඩ දෙන්න කියලා කියනවා. ඒ අනුව රජ්ජුරුව අහන කොච්චරක් ඉඩ ඕනද? පෘතුගීසීන් කියන්නේ අතිශය කපටි ජාතියක්. පෘතුගීසීන් ළමයි හරක් හමක ප්‍රමාණයට ඉඩ ඉල්ලනවා. හරක් හම ගෙරි සමක ප්‍රමාණයට ඉඩ ඉල්ලනවා. එතකොට ගෙරි සමක් කියලා කියන්නේ හරකෙක්ගේ හමක් අරගත්තට පස්සේ ඒක දිග්ගැස්සුවාට පස්සේ ඒ තියෙන විදියට. එතකොට ගෙරි සමක ප්‍රමාණයට තමයි පෘතුගීසීන් ඉඩ ඉල්ලන්නේ. හැබැයි මේගොල්ලෝ කරන වැඩි අතිශය කපටි ජාතිය. පෘතුගීසීන් ලාංකිකයන්ටත් වැඩිය පෘතුගීසීන් කරන්නේ ඒ ගෙරි සම හරක් හම කෑලි වලට ඉරලා තීරු වලට එක විශාල ප්‍රදේශයක තියලා වුන් විශාල වෙළඳ ගබඩාවක් හදා ගන්නවා. ඊළඟට දැන් පෘතුගීසින් මේ වෙළඳ ගබඩාව හැදලා ඉවරලා වෙළඳ ද්‍රව්‍ය මේ වෙළඳ ගබඩාවේ රැස් කරනවා. දැන් ඒකෝර ලංකාවේ රජුරුව වෙච්ච 8 වන පරාක්‍රම බාහු රජුරුව අවසර දෙනවා මේ වෙළඳ ගබඩාව හදන්න. ඊට පස්සේ ළමයි මේ වෙළඳ ගබඩාවේ මේ භාණ්ඩ රැස් කරනකොට ලංකාවේ එතෙක් වෙළඳ ආධිපත්‍ය දරාගෙන හිටපු මුස්ලිම් වරුන්ට මේක දරා ගන්න බැරි වෙනවා. මුස්ලිම් වරු කරන්නේ මේ වෙළඳ ගබඩාවට පහර දෙන්න එනවා. ඒගොල්ලෝ එන්නේ සිංහල මිනිස්සුත් එක්ක මේ වෙළඳ ගබඩාවට පහර දෙන්න. ඒ වෙළඳ ගබඩාවට පහර දෙන්න ආවට පස්සේ මුස්ලිම් කට්ටිය කියනවා ඔයාලා වෙළඳ ගබඩාව විනාශ කරන්න එපා. අපිම මේක ගලවන්නම්. එහෙම කියලා ඒගොල්ලෝ මේ වෙළඳ ගබඩාවේ තියච්ච සේරම භාණ්ඩ ටික කොළඹ වරායට අරගෙන ගිහිල්ලා කොළඹ වරායේ නවත්තලා තියච්ච පෘතුගීසි නැව් වලට පටවනවා. ඒ පටවල ඉවර වෙලා ඊට පස්සේ තමයි පෘතුගීසීන් වෙළඳ ගබඩාව කඩා ඉවත් කරන්නේ. එතකොට ඒගොල්ලන්ට දේශපාලනයට මැදිහත් වීමේ අරමුණක් තියුන්නේ නැහැ. ඒ නිර්මාණය කරපු වෙළඳ ගබඩාව කඩා දැමීම තුලින් පැහැදිලි වෙනවා ඌට තියෙන වාණිජ අරමුණ. හරිද? හැබැයි ඒගොල්ලෝ පසු කාලේ ලංකා දේශපාලන මැදිහත් වීම සිද්ධ වෙනවා. එතකොට මේ වෙළඳ ගබඩාව කඩා දැමීම තුලින් පැහැදිලි වෙනවා ඌට තියෙන දේශපාලනික අරමුණක් නෙමෙයි ලංකාවේ වෙළඳාම් කිරීම සඳහා පැවතිච්ච අරමුණක් විතරයි පෘතුගීසීන්ට තිබ්බේ කියන එක. ඊළඟට මෙතන කියනවා හරි පෘතුගීසි පළමුවන ලංකාවේ දේශපාලන මැදිහත් වීමට උත්සාහ කළේ කවර සිදුවීමක් සමගද? අන්න මේක ටිකක් අතිශය වැදගත් කාරණයක්. උත්සාහ කළේ කවර සිදුවීමක් එක්කද? ඒකල කියන්නේ දැන් මෙතන අහන්නේ පෘතුගීසින්. දැන් ඕක ගොඩක් වෙලාවට ළමයි ලියලා නැති ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ලියන්නේ නැති විජේබා කොල්ලයක් සමග කියලා ඒ කතාව නෙමෙයි මෙතනදී අහන්නේ. හරිද? මෙන්න මෙහෙමයි. දැන් අපි ගත්තොත් කෝට්ටේ රජුරුවෝ වෙච්ච අපි දන්නවා මේ කාලේ වෙනකොට කෝට්ටේ පාලකය තමයි 8 වෙනි වීර පරාක්‍රම බාහු. මේ 8 වෙනි වීර පරාක්‍රම බාහු කියලා කියන්නේ ඔය හරි ප්‍රසිද්ධයි. මෙයා පෙර නම රාජ්‍යත්‍රපත් වීමට පෙර මෙයාගේ නම තමයි අම්බුලුගල කුමරු. හරිද? අම්බුලුගල කුමරු තමයි මේ 8 වන වීර පරාක්‍රම බාහු නමින් රාජ්‍යත්‍රපත් වෙන්නේ. එතකොට
මේ අටවන වීර පරාක්‍රම බාහු රජුරුවන්ට ඉන්නවා ළමයි විවාහයන් දෙකකින් දරුවෝ දෙන්නේ. එතකොට මේ රජුරුවන්ගේ පළමු විවාහය සහ දෙවන විවාහය. හරිද? පළමු විවාහයෙන් මෙයාට හම්බ වෙනවා පුතෙක්. එයාගේ නම තමයි චක්‍රායුධ. හරිද? චක්‍රායුධ. දෙවන විවාහයෙන් හම්බ වෙන වැඩිමල් දරුවා තමයි ධර්මපෙරකුම්. දෙවන විවාහයේ වැඩිමල් දරුවා තමයි ධර්මපෙරකුම්. දෙවන විවාහයෙන් හම්බෙන ඊළඟ දරුවා මේක සමහරලාට කියනවා මුණුබුර මේ කියන්නේ බෑනලා කියලා කියනවා. දරුවන් සහ බෑනලා කියලා කියන්නේ. නමුත් අපි ගත්තොත් එහෙම ධර්මපෙරකුම් අපි පුතුන් කියලා ඉගෙන ගමු. ඊට පස්සේ තියෙනවා තනිය වල්ලභ, සකල කලා වල්ලභ, හරිද? ඊට පස්සේ තියෙනවා රාජසිංහ. රාජසිංහ. මේගොල්ලෝගේ පාලන ප්‍රදේශ තියෙනවා. මේ චක්‍රායුධගේ පාලන ප්‍රදේශ බවට පත් වෙන දෙවිනුවර. දෙවිනුවර චක්‍රායුධ කියලා කියන්නේ. දෙවිනුවර. ධර්මපෙරකුම් ඉන්නේ කෝට්ටේ. කෝට්ටේ ධර්මපෙරකුම්. මාදම්පේ තනිය වල්ලභ. උඩුගම්පොළ සකල කලා වල්ලභ. මැණික් කඩවර රාජසිංහ. හරිද? ඔහොම තමයි තියෙන්නේ. එතකොට අටවන වීර පරාක්‍රම බාහු රජුලාට විවාහයන් දෙකකින් දරුවෝ 5ක් ඉන්නවා. පළමු විවාහයේ වැඩිමල් දරුවා තමයි චක්‍රායුධ. එයාගෙන් පස්සේ එයාගේ අම්ම නැති වෙනවා. ඊට පස්සේ ඉන්නවා දෙවන විවාහයේ ඒකේ වැඩිමල් දරුවා තමයි ධර්මපෙරකුම්. ඊට පස්සේ ඉන්නවා මාදම්පේ තනිය වල්ලභ, උඩුගම්පොළ සකල කලා වල්ලභ, මැණික් කඩවර රාජසිංහ. කොහොම ඉන්නවා ළමයි 4 දෙනෙක්. දැන් එතකොට මෙන්න මෙයා ඉන්න දෙවිනුවර දෙවුන්දර. හරිද? මේ විවාහයේ දෙවනි විවාහයේ වැඩිමල් දරුවා තමයි ධර්මපෙරකුම්. දැන් ඔය ඉතිහාසඥයෝ අතර මතයක් තියෙනවා ළමයි පෘතුගීසීන් එනකොට කෝට්ටේ රාජ්‍යයේ හිටිය මේ අටවන වීර පරාක්‍රම බාහුනේ මෙන්න මේ ධර්මපෙරකුම් කියලා. ඕකෙච්චර ලොකුවට මතක තියාගන්න ඕනේ. මේ කියන පෘතුගීසීන් එනකොට ධර්ම පරාක්‍රම බාහු තමයි තාත්තා වෙනුවට කෝට්ටේ රාජ්‍යයේ වැඩ බැලීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඒ වෙනකොට අටවන වීර පරාක්‍රම බාහු අතිශය වයස්ගත පාලකේ. එයා වයස නිසා රාජ්‍යත්වයේ වැඩ බලන්න කෙනෙක් හිටියේ නෑ. ඒක නිසා මේ ධර්මපෙරකුම් සිය පියා වෙනුවෙන් තීන්දුව තීරණ ගත්තා කියන එක තමයි කියන්නේ. මෙන්න මෙතනදී තමයි ලංකාවේ දේශපාලනයේ පෘතුගීසින් ඉස්සෙල්ලාම මැදිහත් වෙන්න බලන්නේ. මෙයා මේ මම හිතලු විදියට කියන කතා නෙමෙයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් එන්නේම ඔයාලගේ විෂය නිර්දේශයට සිලබස් එකට දාලා තියෙන කතන්දර. හරිද? එතනදී වෙන්නේ මෙහෙමයි. දැන් පෘතුගීසින් කල්පනා කරනවා මෙන්න මේ අටවෙනි වීර පරාක්‍රම බාහු රජතුමා මිය ගියාට පස්සේ මෙයා මිය ගියාම දැන් මේ රජුරෝ ජීවත් වෙලා ඉන්නකොටම රාජ්‍ය වැඩ බැලීම සිද්ධ කරන්නේ ධර්මපෙරකුම්. ඒ අනුව පෘතුගීසින් විශ්වාස කරනවා අටවෙනි වීර පරාක්‍රම බාහු මිය ගියාට පස්සේ මෙන්න මෙයයි රාජ්‍ය නීත්‍යානුකූල උරුමකරුවා වෙච්ච දෙවිනුවර චක්‍රායුධය අතර රාජ්‍ය පාලනය වෙනුවෙන් ගැටුම් ඇති වේවි කියලා පෘතුගීසින් හිතලුවක ඉන්නවා. පෘතුගීසින් හිතනවා මුන් දෙන්නට හරිද රජකම ලබා ගැනීම සඳහා පෙරේතකමක් තියෙනවා. චක්‍රායුධ වැඩිමලා එයා රජකම් බලාපොරොත්තු වෙනවා. ධර්මපෙරකුම් තමයි කෝට්ටේ රාජ්‍ය වැඩ බලන්නේ. එයාට ඒක නිසා ආසාවක් රජ වීම සඳහා තියෙනවා. ඒක නිසා මෙන්න මේ දෙදෙනා අතර මේ විවාහයන් දෙකේ වැඩිමල් දරුවෝ දෙදෙනා අතර රාජ්‍යත්වයට ගැටුම් ඇති වේවි කියලා පෘතුගීසින් තක්සේරුවක ඉන්නවා. අන්න පෘතුගීසින් කල්පනා කරනවා යම් කිසි විදියකින් මේ දෙදෙනාගෙන් කවුරුන් හෝ ඒ කියන්නේ මේ දෙදෙනා රාජ්‍යත්වයට මරාගනි. එතකොට මේ දෙන්නයි කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලාම අපෙන් උදව් ඉල්ලයි. අන්නේ උදව් ඉල්ලන්නේ ධර්මපෙරකුම් වුණොත් අපි ධර්මපෙරකුම්ට සහාය දෙනවා. චක්‍රායුධ ඉල්ලුවොත් අපි දෙවිනුවර චක්‍රායුධට සහාය දෙනවා. එහෙම කල්පනා කරලා පෘතුගීසින් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ දෙදෙනාගෙන් කවුරුන් හෝ පෘතුගීසින්ගෙන් උදව් ඉල්ලාවි යයි කියා. හැබැයි මතක තියාගන්න මෙන්න මේ අවස්ථාවේදී මේ ධර්මපෙරකුම් අතිශය බුද්ධිමත්ව ක්‍රියා කරා. ධර්මපෙරකුම් දැනගෙන හිටියා තමන්ට වැඩිය රාජ්‍ය උරුමය තින්නේ දෙවිනුවර චක්‍රායුධට කියලා.
ඒ අනුව අටවන වීර පරාක්‍රම බාහුවට පස්සේ කිසිදු ගැටුමක් ඇති කරගන්නේ නැතුව අතිශය බුද්ධිමත්ව කල්පනා කරපු ධර්ම පෙරකුම් සිය වැඩිමහල් සහෝදරයා වූ දෙවිනුවර චක්‍රායුධ කුමාරයාට කෝට්ටේ රාජ්‍ය සිංහාසනය ලබා දුන්නා. ඒ අනුව මේ කියන දෙවිනුවර චක්‍රායුධ 6 වන විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. දෙවිනුවර චක්‍රායුධ 6 වන විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. එතකොට පෘතුගීසීන් ලංකාවේ දේශපාලන විජයබා කොල්ලයට පෙරමැදිහත් වීම සඳහා මෙන්න මේ දෙදෙනා අතර සටනක් ඇති වේයි බලාපොරොත්තුෙන් බලාගෙන සිටියත් ධර්ම පරාක්‍රම බාහුගේ බුද්ධිමත් ක්‍රියාපිළිවෙත හමුවේ එය ව්‍යර්ථ වී ගියා, වැළකී ගියා. හරිද? ඒක නිසා ඔන්න ඉතිහාසඥයෝ ප්‍රකාශ කරනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මේ ගැටුම ඇති වුණේ නැහැ කියන එක. එතකොට මෙන්න මෙතන කියනවා හරි මුල් කාලේ පෘතුගීසීන් දේශපාලන වැදගත්වීම අරමුණ නොතිබුණා. හරි. උත්සාහ කළේ කවර සිදුවීම සමග දෙනනම් ඒක. එතකොට තියෙනවා එය අසාර්ථක වූයේ කවරෙකුගේ බුද්ධිමත් කටයුතු කිරීමක් නිසාද? එහෙනම් උත්තරේනේ ධර්ම පරාක්‍රම බාහු. හරි. ඊළඟ කියනවා අටවන පැරකුම් රජුගේ දරුවන් කවුරුන්ද? එතකොට මේ ඉන්නේ දරුවෝ. දෙවිනුවර චක්‍රායුධ, කෝට්ටේ ධර්ම පැරකුම්, මාදම්පේ තනියවල්ලභ, උඩුගම්පොළ සකල කලාවල්ලභ, මැණික්කඩව රාජසිංහ. මම මේක YouTube එකට දානවා මේ වීඩියෝ එක. කාට හරි කෙනෙක්ට මේ පේපර් එකත් මම ඒකෙම යටින් දාන්නම් මේ කමෙන්ට් එකේ මේ පේපර් එක දාන්නම්. ආයි මේක බලන්න උවමනා නම් ඒකෙන් බලන්න ඒ පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ගන්න. හරිද? right. ඊට පස්සේ කියනවා එදවස උඩරට පළොල්පිටිය පාලන මධ්‍යස්ථානය කරගෙන රජ කළ රජු කවුද? දැන් මෙන්න මේ කාලේ උඩරට පළොල්පිටිය ඔය උඩරට රාජ්‍ය පළොල්පිටිය පාලන මධ්‍යස්ථානය කරගෙන පාලනය කරපු පාලකයාගේ නම එන්නේ ළමයි. ඔයගොල්ලෝ ලියා ගන්න. පළොල්පිටිය පාලන මධ්‍යස්ථානය කරගෙන. එතකොට සේනාසම්මත වික්‍රමබාහු ඔහුට පස්සේ හරි පළොල්පිටිය පාලන මධ්‍යස්ථානය කරගෙන තුනයම රජු. හරිද? එන්නේ එහෙම. පළොල්පිටිය පාලන මධ්‍යස්ථානය කරගෙන ඒ කාලේ ඉන්නේ තුනයම කියලා රජ කෙනෙක්. හරි තුනයම රජු. තුනයම රජු. හරි තුනයම රජු. right ඊළඟ දිනෝ විජයබා කොල්ලේ සිදු වූයේ කවර වසරකද? ඔව්. ඒක දන්නවා 1528. හරි 1528 අවුරුද්දේ. sorry 1528 නෙමෙයි. ඔව් 1528 නේ. 1528 වසරේ ඔව් 28. නෑ 1521 1521 දී විජයබා කොල්ලේ සිද්ධ වෙන්නේ. හරි 1521. ඔය වර්ෂ ටිකක් හරියට මෙයා කරගන්න. 1521 තමයි විජයබා කොල්ලේ සිද්ධ වෙන්නේ. හරි 1521 විජයබා කොල්ලේ සිද්ධ වෙනවා. ඊළඟ මෙතන තියෙනවා විජයබා කොල්ලේට පසු කෝට්ටේ රාජ්‍ය බෙදී ගිය කොටස් දක්වන්න. ඔව් විජයබා කොල්ලේට පස්සේ කෝට්ටේ රාජ්‍ය කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කෝට්ටේ රයිගම සීතාවක. කෝට්ටේ පාලකයා බවට පත් වෙන්නේ 7 වන බුවනක බාහු. රයිගම පාලකයා බවට පත් වෙන්නේ මද්දුම් බණ්ඩාර.
සීතාවක පාලකයා බවට පත් වෙන්නේ මායා දුන්නේ. සීතාවක පාලකයා බවට පත් වෙන්නේ මායා දුන්නේ. ඒතකොට එහෙනම් පැහැදිලි ඇති කෝට්ටේ 7 වන බුවනික බාහු හරි. ඔව් කෝට්ටේ 7 වන බුවනික බාහු රයිගම ඔව් 1500 හරි. රයිට්. රයිගම මද්දුම් බණ්ඩාර ඊට පස්සේ සීතාවක මායා දුන්නේ. හරි. ඔය විදිහට තමයි කොටස් තුනකට බෙදලා යන්නේ. ඊළඟට දැන් ඔන්න ඊළඟ කතාව විජයබා කෝට්ටේ රාජ්‍යයේ රාජ්‍ය උරුමය සහිත පීතෘඝාතක පාලකයා කවුද? අනේ පීතෘඝාතක පාලකයා. කෝට්ටේ රාජ්‍ය උරුමයක් තියෙන පීතෘඝාතක පාලකයා කවුද? ළමයි. ඕක කියනකොට ගොඩක් වෙලාවල් වලට කට්ටියම කියනවා පළවෙනි රාජසිංහ සීතාවක රාජසිංහ කියලා වැරදි. මෙන්න මේ විජයබා කොල්ලේ සිද්ධ වෙන අවස්ථාවේදී මෙන්න මේ සීතාවක මායා දුන්නේ රජු විසින් හරිද? සීතාවක මායා දුන්නේ විසින් සලමාන් කියන සලමාන් හරි සලමාන් කියන එයාගේ සේවකයා ලවා මේ සලමාන් කියන සේවකයා ලවා හරිද? සලමාන් කියන සේවකයා ලවා 6 වන විජයබාහු රජුව ඝාතනය කරනවා. 6 වන විජයබාහු රජුව ඝාතනය කරනවා. ඒ 6 වන විජයබාහු රජු ඝාතනය කිරීමත් එක්ක මෙන්න මේ මායා දුන්නේ තමයි පීතෘඝාතකයෙක් විදියට පත් වෙන්නේ. හරි 6 වන විජයබාහු ඝාතනය කිරීමත් එක්ක පීතෘඝාතකයා බවට පත් වෙන්නේ. ඔව් හරි රයිගම් මද්දුම් බණ්ඩාර කියලා කියනවා රයිගම් බණ්ඩාර කියලා කියනවා. හරිද? මද්දුම් බණ්ඩාර කියනවා රයිගම් බණ්ඩාර කියනවා. එතකොට සීතාවක මායා දුන්නේ තමන්ගේ සලමාන් කියන සේවකයා ලවා 6 වන විජයබාහුව ඝාතනය කිරීමත් එක්ක තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම සීතාවක මායා දුන්නේ පීතෘඝාතකයෙක් ලෙස සඳහන් කරන්නේ. හැබැයි එකක් මතක තියාගන්න ලංකාවේ වංශකථා මූලාශ්‍රවල සඳහන් කරන්නේ සීතාවක මායා දුන්නේව මැරුවා කියලා සීතාවක මායා දුන්නේගේ පුතා වූ පළමුවෙනි රාජසිංහ. හැබැයි පළමුවෙනි රාජසිංහ පීතෘඝාතකයෙක් නෙමෙයි ළමයි. පළමුවෙනි රාජසිංහ රජුව පියාව ඝාතනය කරන්නේ නැහැ. පීතෘඝාතකයා මායා දුන්නේ. හරි? පීතෘඝාතකයා මායා දුන්නේ. එතකොට පියා ඝාතනය කරේ. රාජ්‍යත්වයටපත් වෙන තාත්තව මරලා. ඒගොල්ලෝ විජයබා කොල්ලේදී පියාව ඝාතනය වෙන්නේ මායා දුන්නේ ලබා දුන්න අනපරිදි ඔහුගේ සේවකයෙක් වූ සලමාන් ලවා. රයිට් ඊට පස්සේ කියනවා හරි සීතාවක මායා දුන්නේ රජුට උදව් කළ කැලිකට්ටි පාලකයා කවුද? ඔව්. ඒක ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම දන්නවා සැමුරින් කියන කෙනා තමයි කැලිකට්ටි සැමුරින්. කැලිකට්ටි සැමුරින් ඊට පස්සේ කියනවා ධර්මපාල රජුගේ මම සහ පියා නම් කරා. ධර්මපාල. දැන් මෙන්න මේ කියන 7 වන බුවනික බාහු රජුරවන්ට ඉන්නවා එයාගේ දුව තමයි සමුද්‍ර දේවිය. 7 වන බුවනික බාහුගේ දියණිය. හරිද? මෙයාගේ දුව සමුද්‍ර දේවිය. මේ සමුද්‍ර දේවිය කසාද බැන්දේ වීදිය බණ්ඩාර. අන්න ඒ කියන සමුද්‍ර දේවි සහ වීදිය බණ්ඩාරට ඉපදිච්ච දරුවා තමයි ධර්මපාල. හරිද? ධර්මපාල. සමුද්‍ර දේවි සහ වීදිය බණ්ඩාරට ඉපදිච්ච දරුවා තමයි ධර්මපාල. එතකොට ධර්මපාලගේ මව වෙන්නේ සමුද්‍ර දේවි, පියා වෙන්නේ වීදිය බණ්ඩාර. ධර්මපාලගේ මව සමුද්‍ර දේවි, පියා වීදිය බණ්ඩාර. දැන් එතකොට ළමයි ලංකාවේ රාජ්‍යත්වයේ වීමේ සම්ප්‍රදාය තමයි සහෝදරයාගෙන් සහෝදරයාට. ඒක තමයි පෙරසිරිත. සහෝදරයාගෙන් සහෝදරයාට තමයි රාජ්‍යත්වය හිමි වෙන්නේ. හැබැයි මෙන්න මේ කියන 7 වන බුවනික බාහු රජුරෝ තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන්නේ ධර්මපාලව. අනුප්‍රාප්තිකයා. ඒ කියන්නේ Tamanට පස්සේ රජ වෙන්න ඉන්න එක්කෙනා ධර්මපාල කියලා. හරිනම් සහෝදරයාගෙන් සහෝදරයා. ඒ කියන්නේ 7 වන බුවනික බාහුට පුතු නැත්තම් මෙයාට පසුව රාජ්‍යත්වයේ යන්න ඕන මද්දුම බණ්ඩාරට. මද්දුම බණ්ඩාරටත් පුතෙක් නැත්තම් රාජ්‍යත්වයේ යන්න ඕන මායා දුන්නේට. ඕක තමයි සම්ප්‍රදාය. හරි? මේක තමයි හරි සම්ප්‍රදාය. බුවනික බාහුවට පස්සේ මද්දුම් බණ්ඩාරට පස්සේ මායා දුන්නේට තමයි රජකම යන්නේ. හැබැයි මෙන්න මේ කියන 7 වන බුවනික බාහු අනීතික විදියට නීත්‍යානුකූල නොවන විදියට තමන්ගේ අනුප්‍රාප්තිකය විදියට ධර්මපාලව පත් කරනවා. එතකොට 7 වන බුවනික බාහු රජු ධර්මපාලව තමන්ගේ අනුප්‍රාප්තිකය ලෙස නම් කිරීමම අනීතිකයි.
ඒ නම් කිරීමත් එක්ක තමයි මෙන්න මේ සහෝදරයෝ දෙන්න 7 වන බුවනික බාහුත් එක්ක ගැටුම් ඇති කරගන්නේ. ආන් මේ අවස්ථාවේදී 7 වන බුවනික බාහු රජුරෝ පෘතුගීසින්ගේ උදව් ගන්නකොට මෙන්න මේ දෙන්න කැලිකට්ටි සැමොරින්ගේ උදව් ගන්නවා. කැලිකට්ටි සැමොරින්ගේ උදව් ලබා ගන්න. කැලිකට්ටි සැමොරින්ගේ උදව් ලබා ගන්නවා. ඒ අනුව තමයි කැලිකට්ටි සැමොරින්ගේ උදව් අරගෙන 7 වන බුවනික බාහු රජුරෝ එක්ක යුද්ධ කරන්න මේ මද්දුම් බණ්ඩාර සහ මායාදුන්නේ කටයුතු කරා. මෙතනදී 7 වන බුවනික බාහු උදව් ගන්නවා පෘතුගීසීන්ගේ. එතකොට මෙන්න මේ කියන 7 වන බුවනික බාහුගේ අත්නෝමතික අඥාන මෝඩ තීන්දුව తీරන නිසා තමයි පෘතුගීසීන් ලංකාවේ දේශපාලන මැදිහත් වෙන්නේ. හරි? විජයබා කොල්ලේට පසු ඇත්තම කතාව පෘතුගීසීන් ලංකාවේ දේශපාලන මැදිහත් වෙන්නේ විජයබා කොල්ලේත් එක්ක නෙමෙයි. පෘතුගීසීන් ලංකාවේ දේශපාලන මැදිහත් වෙන්නේ 7 වන බුවනික බාහු ගත්ත මෙන්න මේ තීරණයත් එක්ක. 7 වන බුවනික බාහු රජුරුව අඥාන ලෙස ඔහුට පසු පෙර සම්ප්‍රදාය කඩ කරමින් රාජ්‍යත්වය ලැබිය යුත්තේ ඔහුට පසු ඔහුගේ සහෝදරයාට. මොකද ඔහුට පිරිමි දරුවන් නැහැ. හරිද? ඒක නිසා පිරිමි දරුවෙක් හිටියත් රාජ්‍යත්වය හිමි වෙන සම්ප්‍රදාය තමයි සහෝදරයාගේ සහෝදරයාට. නමුත් ඔහු එම සම්ප්‍රදාය කඩ කරමින් තමන්ගේ මුණුබුරාට රාජ්‍යකම ලබා දෙන්නට උත්සාහ කරා. ඔහුගේ මුණුබුරා වුණේ සමුද්‍ර දේවිය කියන ඔහුගේ දියණියක්. ඔහුගේ බෑණනුණු වීදිය බණ්ඩාරගේ පුත්‍රයා වූ ධර්මපාල. එතන අන්නේ රාජ්‍යත්වය ලබා දීමට උත්සාහ කිරීම තුල තමයි මේ සහෝදරයෝ දෙදෙනා තමන්ට නීත්‍යානුකූලව හිමි රාජ්‍යත්වය ලබා ගැනීම වෙනුවෙන් අරගල කරන්නේ. අන්නේ අරගලයේදී තමයි බුවනික බාහු පෘතුගීසින්ගේ සහාය ලබා ගැනීමත් මද්දුම් බණ්ඩාර සහ මායාදුන්නේ කැලිකට්ටි සැමොරින්ගේ සහාය ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට 7 වන බුවනික බාහුගේ හමුදා මෙහෙවන්නේ වීදිය බණ්ඩාර පෘතුගීසීන් කෝට්ටේ හමුදා දෙකටම නායකත්වය දුන්න සේනාපතිය වීදිය බණ්ඩාර. මේ වීදිය බණ්ඩාර ඉන්නකම් මේ දෙන්නගේම හමුදාව පරදිනවා. රයිගම හමුදාවත් සීතාවක හමුදාවත් පරදිනවා. හැබැයි බුවනික බාහුගේ මරණය වීදිය බණ්ඩාර පසු කාලෙම ටිකෙන් ටික දුර්වල වීමත් එක්ක මායාදුන්නේ බලවත් වෙන්නට පටන් ගන්නවා. ඔන්න ඔය වගේ සුවිශාල සංකීර්ණ සංසිද්ධියක් මේ කාල සීමාව තුළ සිද්ධ වෙලා තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක අහන්නේ. හරි. එතකොට කියනවා ධර්මපාලගේ මවසාපියා පැහැදිලි වෙන වීදිය බණ්ඩාර සහ සමුද්‍ර දේවිය 7 වන බුවනික බාහු රජුට එරෙහිව ඔහුගේ සහෝදරයන් සටන් කිරීමට හේතුව. එතකොට ඒකත් පැහැදිලි. 7 වන බුවනික බාහු රජු මිය ගියේ කවර වර්ෂයකද? ඔන්න ඔක අතිශය වැදගත් කාරණයක්. මොකද මේ වර්ෂ ක්‍රමානුකූලව ඉගෙන ගන්න ගියොත් එහෙම කෝට්ටේ රාජ්‍යයේ නිවැරදි ඉතිහාසය ගොඩනගා ගැනීමට පුළුවන්. ආන් එතකොට තමයි අපිට පැහැදිලි වෙන්නේ අපි මේ තාක්කල් ඉගෙනගත්ත සමහර දේවල් ගොඩාක් වැරදි කියලා ඉවරද. ඒකල කියන්නේ මේ ඔය මොකද්ද සමහර අපි ඉගෙන ගන්න කාරණා ටිකක් මේ ගැටලු සහිතයි. දැන් මම කලිනුත් කිව්වනේ වීදිය බණ්ඩාර මේ කවුද මේ පෘතුගීසින් 1505 1498 වෙනකොට සේනාසම්මත වික්‍රමබාහු මැරලා ඉවරයි. හරිද? ඒක නිසා රයිට්. එතකොට ඔන්න අපි ගත්තොත් එහෙම මේ හරි 7 වන බුවනික බාහුගේ මරණය මෙයා මැරෙන්නේ 1550 දී. හරි? මෙයා මැරෙන්නේ 1550. මේක මම ටිකක් පෙළගස්සන්නම්. මෙතන ඉඳගෙන වර්ෂ ටිකක් වැදගත්තේ. එතන ඔන්න දැන් 7 වන බුවනික බාහුගේ මරණය. එතන 1550 දී. මම මෙතන උඩින් කියන්නම් 1550 දී 7 වන බුවනික බාහු මිය යනවා. 7 වන බුවනික බාහු මිය යනවා 1550 දී. හරි? රයිට්. ඔන්න ඊළඟට දිනෝ ධර්මපාල රජු කතෝලික ආගම වැළඳගත්තේ කවර වර්ෂයේද? දැන් එහෙනම් ඔන්න අපි දන්නවා 1550 දී 7 වන බුවනික බාහු මිය ගියා නම් කෝට්ටේ රාජ්‍යයේ පාලකයා විදිහට පත් වෙන්නේ ධර්මපාල. ඒ කියන්නේ 7 වන බුවනික බාහු තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරලා තියෙන ධර්මපාලනේ ළමයි. ඒ නිසා ධර්මපාල රාජ්‍යත්වයට පත් වෙනවා. ඒතර 1550 දී 7 වන බුවනික බාහු මිය යනවා. ඊළඟට 1557 හරිද? 1557 දී තමයි ධර්මපාල කතෝලික ආගම වැළඳගන්නේ.
කතෝලික ආගම වැළඳ ගන්න. හරි? ධර්මපාල කතෝලික ආගම වැළඳ ගන්නේ 1557. දැන් ඔන්න පැහැදිලි එකක් කෝට්ටේ රාජ්‍යයේ රාජ්‍යත්වයට පත්වීමෙන් වසර 7කට පසුව තමයි එයා කතෝලික ආගම වැළඳගෙන තියෙන්නේ. 1550 තමයි හත්වන බූනික බහුව මැරෙන්නේ. 1557 තමයි කතෝලික ආගම වැළඳගන්නේ ධර්මපාල. රයිට්. ඊට පස්සේ කියනවා 1557 සංඝයා වහන්සේ විසින් කෝට්ටේ රාජ්‍ය ඇති කළ සුවිශාල කරල නායකත්වයේ දුන් භික්ෂුව කවුද? එහෙනම් එකක් පැහැදිලි ඒ තමයි මේ කියන 1557 දී ධර්මපාල රජතුමා කෝට්ටේ රාජ්‍යයේ කතෝලික ආගම වැළඳගත්තා. ඒ වැළඳගත්ත ගමන් එයාව අනුකරණය කරමින් කෝට්ටේ රාජ්‍යයේ හිටපු ප්‍රභූවරුත් කතෝලික ආගම වැළඳ ගන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට කෝට්ටේ රාජ්‍යයේ හිටපු භික්ෂූන් වහන්සේලා විසින් 1557 එහෙනම් මෙන්න මේ අවුරුද්ද මතක තියාගන්න. 1557 අවුරුද්දෙම කැරල්ලක් ඇති කරා. එතකොට කෝට්ටේ භික්ෂූන් තමයි මේ කැරල්ල ඇති කරන්නේ. කෝට්ටේ භික්ෂූන් වහන්සේලා කැරල්ලක් ඇති කරනවා. භික්ෂූන්ගේ කැරල්ල. එතකොට ඒක ඇති වෙන්න හේතුව තමයි රජ්ජුරුවෝ කතෝලික ආගම වැළඳ ගැනීම. මේ තාක් කාලයකට රජු කතෝලික ආගම වැළඳ ගත්තේ නැහැ. එහෙනම් ඔහු රාජ්‍යත්වයට පත්වලා වසර 7කට පස්සේ තමයි කතෝලික ආගම වැළඳ ගන්නේ. එතකොට කෝට්ටේ භික්ෂූන් මේ ඇති කරන කැරල්ල ඒකට නායකත්වය දුන්නේ මේ කැරල්ලට 1557 ඇතිවෙච්ච කැරල්ල නායකත්වය දෙන්නේ කෝට්ටේට එක ප්‍රධාන භික්ෂුවක් එයාගේ නම තමයි බුද්ධ වංශ හිමි. බුද්ධ වංශ හිමි තමයි මේ කැරල්ල ඇති කරන්නේ. හරි? එහෙනම් එකක් පැහැදිලි ඒ තමයි ධර්මපාල කතෝලික ආගම වැළඳ ගැනීමට නේ කෝට්ටේ භික්ෂුන් වහන්සේලා විසින් කැරල්ලක් පවා ඇති කරලා තියෙන්නේ. මේ විභාගෙට ලියන්න වැදගත් කරුණු 1562 මුල්ලේරියා සටන මෙහෙය වූ පෘතුගීසි කපිතාන්වරයා කවුද? ඒක අපි හොඳට දන්නවා අපෝන්සු පෙරේරාද ලසදාර්. ද ලසදාර් කියලා කියනවා. අපෝන්සු පෙරේරාද ලසදාර්. එහෙනම් ඔන්න මේකේ තියෙනවා මුල්ලේරියා සටන නැති වෙන්නේ 1562 අවුරුද්ද. මම කියවනේ 57 1562 1562 තමයි මුල්ලේරියා සටන ඇති වෙන්නේ. මුල්ලේරියා සටන ඇති වෙන්නේ 1562. ඒතර ඒ සටන මෙහෙ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා තමයි ද ලසදාර්. 1562 ඔය වර්ෂ මතක තියාගන්න. ධර්මපාල රජු කෝට්ටේ රාජ්‍ය අතහැර කොළඹ කොටුවට පසුබැස ගියේ කවර වර්ෂයකද? ධර්මපාල කෝට්ටේ අතහැරලා කොළඹ කොටුව අතහැරලා යන්නේ කවර වර්ෂයකද? ළමයි 1565 1565 වර්ෂය වෙනකොට කෝට්ටේ රාජ්‍ය කෝට්ටේ නගරය ජනශූන්‍ය වෙනවා. කෝට්ටේ නගරය ජනශූන්‍ය වෙනවා. ජනයාගෙන් තොර වෙනවා. දැන් බලන්න 1557 ඉඳලා තව අවුරුදු 67 වෙනකන් පැහැදිලිද? 8ක් කෝට්ටේ රාජ්‍ය දෙයිලා තියෙනවා. ඒ කියන්නේ ධර්මපාල කතෝලික ආගම වැළඳගත්තට පස්සේ මෙයා කතෝලික ආගම වැළඳගත්තට පස්සේ මේ බුද්ධ වංශ ආමුදුරුව ඇතුළු පිරිස කැරැල්ලක් ඇති කරනවා. බෞද්ධ ජනතාව කෙලින්ම සීතාවකට යනවා. ඊට පස්සේ සීතාවක රාජ්‍ය ක්‍රමානුකූලව බලවත් වෙනවා. 1562 දී මුල්ලේරියාව සටන සිද්ධ වෙනවා. 1565 වෙනකොට කෝට්ටේ නගරය ජනශූන්‍ය වෙනවා. ජනශූන්‍ය වීමත් එක ධර්මපාල කල්පනා කරනවා මට මෙතන ඉන්න බෑ. මම යන්න ඕන කොළඹ කොටුවට කියලා පෘතුගීසින් එක ධර්මපාල කොළඹ කොටුවට යනවා. එතකොට ධර්මපාල කොළඹ කොටුවට යන්නේ 1565 දී. කෝට්ටේ නගරය නැත කෝට්ටේ රාජ්‍ය බිඳ වැටුන්නේ නැහැ තාම හොඳේ. 1597 වෙනකන් තියෙනවා. 65 දී තමයි කෝට්ටේ රාජ්‍ය අතහැරලා දාන්නේ. කෝට්ටේ නගරය. රයිට්. 1580 සිදු වැදගත් සිදුවීම කුමක්ද? හරිද? ඔව්. 1565 ඊට පස්සේ දින 1580. මොකද මේ 1580 සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම? 1580 දී තමයි ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම
හරි. 1580. මෙන්න මේක වන්දනේ. 1580 දී සිදු වැදගත් සිද්ධිය. 1580 දී තමයි තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍යයේ අයිතිය පෘතුගීසීන්ට පැවරීම ධර්මපාල විසින් කරා. පැවරීම සිදු කිරීම. ධර්මපාල විසින් 1580 දී තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍ය අයිතිය පෘතුගීසීන්ට පැවරීම සිද්ධ කළා. ඔන්න ඕව මතක තියාගන්න මේ වර්ෂ. හොඳයි. එන 1557 වන බුවනක බාහු මියනෝ 57 දී ධර්මපාල කතෝලික ආගම වැළඳ ගන්නෝ බුද්ධ වංශීයන්ගේ කැරැල්ල සිද්ධ වෙනෝ 62 දී මුල්ලේරියා සටන සිද්ධ වෙනෝ 65 වෙනකොට කෝට්ටේ නගරයේ ජනශූන්‍ය වෙනෝ ඒ අනුව ධර්මපාල කොළඹ කොටුවට පසුබසිනෝ 1580 දී තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍ය අයිතිය පෘතුගීසීන්ට පැවරීම සිද්ධ කරනවා. තව එකක් කියන්නම් 1581 දී ටිකිරි කුමරු පළවන රාජසිංහ නමින් රජ වෙනවා. හරි පළවන රාජසිංහ නමින් රජ වෙනවා. එහෙනම් මුල්ලේරියා සඳ මෙහෙවපු රජතුමා කවුද? ටිකිරි කුමරු පළවන රාජසිංහ නෙමෙයි. මුල්ලේරියා සඳ මෙහෙවන්නේ සීතාවක මායාදුන්න. එතකොට සීතාවක මායාදුන්නේ රජුරුව යටතේ සේනාපතියා විදියට කටයුතු කරන පළවන රාජසිංහ. හරි මොකද 1562 තමයි මුල්ලේරියා සඳ සිද්ධ වෙන්නේ. හරිද? රයිට්. එතකොට 1591 දී ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වෙනවා. රයිට්. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. මේ කතාව අතිශය වැදගත්. මෙතන මේ කියන පාලකයා කවුද කියන එක තමයි ඔයගොල්ලෝගෙන් අහන්නේ. ශිවාගම වැළඳගෙන බුද්ධ ශාසනය විනාශ කළේය. දහම් පොත් පැනසීය. සංඝයා මැරවීය. ශීපාදස්ථානයේ සියලු ආදායම් ශිව භක්තිකයන්ට ගන්නට සැලැස්වීය. මෙසේ අධර්මිෂ්ඨ වූ අඥාන වූ ඒ රජතමේ ගත යුත්ත නොගෙන නොගත යුත්ත ගැන මහත් දුකට භාජනය විය. ඉහත දැක් වූ පාලකයා කවුද? ඔව්. ශිවාගම වැළඳගෙන බුද්ධ ශාසනය විනාශ කළේය. දහම් පොත් පැනසීය. සංඝයා මැරවීය. ශීපාදස්ථානයේ සියලු ආදායම් ශිව භක්තිකයන්ට ගන්නට සැලැස්වීය. මෙසේ අධර්මිෂ්ඨ වූ අඥාන වූ ඒ රජතමේ ගත යුත්ත නොගෙන නොගත යුත්ත ගැන මහත් දුකට භාජනය විය. ඇත්තම කතාව තමයි මේ කියන පාලකයා පළවන රාජසිංහ රජු. සීතාවක රාජසිංහ රජතුමා. ඔය සීතාවක රාජසිංහ රජුරෝ මුල් කාලීනව බෞද්ධ පාලකයෙක්. හැබැයි පසු කාලීනව ඔය අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් කියන පූජකයාගේ උපදෙස් පරිදි ඔහු ශිවාගම වැළඳ ගන්නවා. හින්දු ආගම වැළඳ ගන්නවා. මොකද හේතුව තමයි ළමයි පළවන රාජසිංහ රජුරෝ කියන්නේ බොහොම අසාමාන්‍ය ගතිගුණ සහිත කෙනෙක්. ඒක පළවෙනි හේතුව. ඊට අතිරේකව එයා පෘතුගීසීන්ට එරෙහිව දැඩිව සටන් කරපු කෙනෙක්. අන්නේ සටන් කරනකොට ඔහු කල්පනා කරනවා බෞද්ධ පිළිවෙත් වත් පිළිවෙත්වල නැහැ ඇත්තම කතාව යුද්ධ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන්නට ඕන පුද පූජා. ඒ වගේව නැහැ. මෙන්න මේ දුර්වලතාවය උපයෝගී කරගෙන අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් කියන පෙරවි බ්‍රාහ්මණයා ඔහු රජුගේ ළඟට ලං වෙනවා. ලං වෙලා ඉවරලා ඔහු උපදෙස් දෙනවා අපි මෙන්න මේ විදියට යාත්තිකා කර්ම යාග කර්ම දෙවියන් වෙනුවෙන් කරෝතින් ඔබට යුද්ධය ජය ගන්න පුළුවන් කියලා. මොකද ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ මුස්ලිම් ආගම ජනප්‍රිය වීමත් එක්ක ඉන්දියාව තුල මුස්ලිම්වරු විසින් පැරණි බ්‍රාහ්මණ ආගම ඇද වූ කට්ටියව ඉන්දියාවෙන් පන්නන්න කටයුතු කරමින් හිටියේ. ඒ අනුව තමයි අරිට්ට කීවෙන්ඩු පෙරුමාල්ලා හැම ඉන්දියාවෙන් ලංකාවට පැනලා එන්නේ. උන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ රජවරුන් අන්දගත්ත ලස්සන්ට. ඉන්දියාව තුල උන්ට නටන්න බෑනේ. උන්ගේ ආගමවත් හරියට අදහන්න ඉඩ දුන්නේ නැහැ මුස්ලිම්වරු. ලංකාවේ රජුරුවන්ව රවට්ටාගෙන ඉවරලා ලංකාවේ රජුරුවන්ව Tamanට ඕන හැටියට හැඩගස්සා ගන්න නැත්නම් Tamanට ඕන හැටියට හසුරවන්න උන් කටයුතු කරා. ඒ අනුව තමයි බ්‍රාහ්මණයෝ ලංකාවට ඇවිල්ලා ඉවර වෙලා අර ඉන්දියාවේ හින්දු ආගමේ පැවතිච්ච විවිධාකාර වූ පුද පූජා සම්ප්‍රදායන් ලාංකීය පාලකයන්ටත් පුරුදු කරන්නේ. ඒ අනුව තමයි දිග්විජය ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් යුද්ධයට යන්නට කලින් ඇතම් විශාල යාග පවත්වන්නට සීතාවක රාජසිංහ කටයුතු කරාය කියලා කියන්නේ. ඒ නිසා එයා හින්දු ආගම වැළඳගත්තා. එයාගේ තාත්තගේ කාලේ තමයි සීතාවක බැරන්ඩි කෝවිල එහෙම හදන්නේ. ඔය සීතාවක බැරන්ඩි කෝවිල අතිශයම මේ කාර්ය බහුල ස්ථානයක් බවට පත් වුණා මේ සීතාවක රාජසිංහ රජුන් කාලේ.
එයා ශිවාගම වැළඳගත්ත නිසා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා සීතාවක රාජසිංහ රජුණන් දැඩි විරෝධී. මොකද අර එක කාලයක සඳහන් කරනවා සීතාවක රාජසිංහ රජුණන්ට එක දවසක් ආරංචියක් එනවා භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් Tamanට වින කර්මයක් කරනවා කියලා. විනයක් කරනවා කියලා. ඒ අනුව රජුරෝ රාත්‍රී කාලයේම පන්සලකට යනවා. පන්සලකට ගියාට පස්සේ එතන ඉන්න හාමුදුරුවෝ වගේ එක මේ ඇදුරෙක් එක්ක. ඇදුරෙක් කියන්නේ මන්ත්‍රකාරයෙක් එක්ක රජුරුවන්ගේ රූපය වගේ රූපයක්. හරිද? හදලා ඒකට කටු ගහමින් ඉන්න. කටු ගහනකොට හාමුදුරුවෝ ඒ අර පොඩි පහන් ආලෝකයක් තියුණලු. ඒ පහන් ආලෝකයෙන් රජුරුවෝ මේක දොරට ඇහැ තියාගෙන මේ අර යතුරු හිලකට වගේ එකකට බලාගෙන හිටියලු. මේ සිද්ධිය මොකද්ද වෙන්නේ කියලා. එතකොට අර යකදුරා වගේ කෙනා මෙහෙම කටු ගහනවලු. හාමුදුරුවෝ එතන වටේට වාඩි වෙලා වැඳගෙන බලාගෙන ඉන්නවලු. එපාර රජුරුවෝ දොර කඩාගෙන ඇතුළට පැනලා එතන හිටපු යකදුරාව ඒ හාමුදුරුවෝ ඔක්කොම මැරුවා කියලා. මූලාශ්‍රුති වල එහෙම සඳහන් කරලා තියෙනවා. ඒතර ඒකෙන් පැහැදිලි සීතාවක රාජසිංහට දැඩි විරෝධයක්. ඒ කියන්නේ අර හොඳින් බැරනම් හාමුදුරුවෝ නරකින් හරි රජුරුවන්ව ඝාතනය කරන්නට උත්සාහ කළා තියෙනවා. එතකොට ඔයගේ ප්‍රශ්න දීලා තියෙනවා. මොකද සීතාවක රාජසිංහ රජුරුවෝ බුදුදහම මර්ධනය කරත් දැඩි විදියට. ඒකේ ප්‍රතිඵලයක් විදියට ධර්මපාල හින්දු මේ ධර්මපාල කතෝලික ආගම වැළඳගත්තා වගේ තමයි ළමයි. සීතාවක රාජසිංහ හින්දු ආගම වැළඳ ගැනීමත් එක්ක දැන් ධර්මපාල කතෝලික ආගම වැළඳගත්ත නිසා කෝට්ටේ රාජ්‍යයට බෞද්ධ ජනතාව එහෙමම කෝට්ටේ අතහැරලා සීතාවකට ආවා. සීතාවක අවසාන පාලකයා වූ පළවන රාජසිංහ කතෝලික ආගම වැළඳ ගැනීමත් එක්ක සීතාවකට බෞද්ධ ජනතාව කෙලින්ම ගියා මහනුවරට. හරි? කොහොම තමයි සිද්ධ වෙන්නේ. රයිට්. එතකොට 1591 තමයි ටිකිරි කුමරු පළවන රාජසිංහ නමින් රජ වෙන්නේ. මේ සඳහන් කරන්නේ පළවන රාජසිංහ. ගණේතන්නේදී සීතාවක රාජසිංහ පරාජය කළ පසු කාලින අසහාය රණශූරයෙකු පාලකයා කවුද? ඔව්. ගණේතන්නේදී සීතාවක රාජසිංහව පරාජයට පත් කරන්නේ කොණප්පු බණ්ඩාර. එහෙම නැත්නම් පළවන විමල ධර්ම සූරිය. ගණේතන්නේදී තමයි පරාජයට පත් වෙන්නේ. ගණේතන්නේ. එතනින් පෙරදිලා පසුබැසගෙන එනකොට තමයි පෙතංගොඩ උයනේදී විසවුණ කටුවක් ඇනිලා සීතාවක රාජසිංහ මරණයට පත් වෙන්නේ. මල්වාන ඔව් පළමුවන රාජසිංහ මිය යන්නේ කවර වර්ෂයකද? ඔන්න ඒක ඊළඟට තව වර්ෂයක කතාවක් අහනවා. පළමුවන රාජසිංහ රජතුමා මැරෙන්නේ මොන අවුරුද්දද අහනවා. ඒ කියන්නේ දැන් 1581 රාජ්‍යත්වයට පත් වෙච්ච පළවන රාජසිංහ රජු 1592 දී මරණයට පත් වෙනවා. ටිකිරි කුමරු බලන්න. එතකොට මෙයා 1592 දී මිය යනවා. පළවන රාජසිංහ මිය යනවා. හරිද? පළවන රාජසිංහ 1592 දී මැරෙනවා. දැන් මල්වාන කිවිසුම වෙනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මෙන්න මේමයි. 1597 දී ධර්මපාල මිය යනවා. ධර්මපාල මිය යනවා. එතකොට ඔන්න බලන්න. පළවන රාජසිංහ රජුරුව මැරෙනවා කියන ආරංචිය එනකොටත් ධර්මපාල කොළඹ බලකොටුවේ පෘතුගීසීන් යටතේ ජීවත් වෙනවා. එතකොට පැහැදිලි එක දෙයක් ඒ තමයි කෝට්ටේ රාජ්‍යයේ අවසානය සීතාවකටත් පස්සේ සිද්ධ වෙන්නේ. දැන් සීතාවක රාජධානිය අවසානයේ 1592 පළවන රාජසිංහගේ මරණයෙන් පස්සේ සිද්ධ වෙනවා. හරිද? හැබැයි ධර්මපාල මැරෙන්නේ 1597 දී. එතකොට 1597 ධර්මපාල මිය යනකොටත් සීතාවක පළවන රාජසිංහ මිය ගිහින් ඉවරයි. ළමයි ඕගොල්ලෝ තව කතාවක් ඕනනම් කියන්නම්. ඔයාලා හිතන්න විමල ධර්මසූරිය රජ කරේ කොයි අවුරුද්ද කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? විමල ධර්මසූරිය කියලා කියන්නේ මේ කොයිද මහනුවර රාජධානිය ආරම්භක පාලකයානේ. හරිද? මහනුවර රාජධානිය ආරම්භක පාලකයා වෙච්ච විමල ධර්මසූරිය දැන් නෑ විමල ධර්මසූරිය රජ වෙන එක දැන් මතකද මම ගණේත පළවෙනි රාජසිංහ ගණේතන්නේදී පරාජයටපත් වෙනවා කියලා ඉවරද? එතකොට ගණේතන්නේදී පළවෙනි රාජසිංහ පරාජයටපත් වෙනවා නම් පළවන රාජසිංහ පරාජයටපත් වෙන විමල ධර්මසූරිය අති ගණේතන්නේදී. ඒ පරාජයටපත් වෙලා එනකොට තමයි පෙතංගොඩ උයනේදී විස උණ කටුවක් ඇනි පළවන රාජසිංහ මිය යන්නේ. ඔන්න බලන්න විමල ධර්මසූරිය මහනුවර රජ වෙනකොටත් කෝට්ටේ අවසාන පාලකයා වූ ධර්මපාල ජීවත් වෙනවා. පැහැදිලිද? එතකොට විමල ධර්මසූරිය මහනුවර රජ වෙනකොටත් කෝට්ටේ අවසාන පාලකයා වෙච්ච ධර්මපාල ජීවත් වෙනවා.
1597 දී තමයි ධර්මපාලගේ මරණය සිද්ධ වෙන්නේ. ඒකයි මම මේ වර්ෂ ක්‍රමානුකූලව පෙළගස්ස ගන්න. එහෙම වුණොත් ඔයගොල්ලන්ට මේක ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් මේකේ එන ප්‍රශ්න නැත්තම් අපේ ළමයි හිතාගෙන ඉන්නේ ඔන්න ධර්මපාල මැරෙනවා. ධර්මපාල මැරුණාට පස්සේ තමයි සීතාවක රාජසිංහ රජ වෙන්නේ. සීතාවක රාජසිංහ මැරෙන්නේ. ඊට පස්සේ තමයි විමල ධර්මසූරිය රජ වෙන්නේ. එහෙම තමයි හිතාගෙන. නමුත් ඒක වැරදි. ධර්මපාල සීතාවක රාජසිංහ මැරෙනකොටත් ධර්මපාල ඉන්නවා. විමල ධර්මසූරිය මහනුවර රජ වෙනකොටත් ධර්මපාල ඉන්නවා. පැහැදිලිද? 1597 තමයි ධර්මපාල මැරෙන්නේ. 1580 දී අත්සන් කරනවානේ මේ තෑගි ඔප්පුව පෘතුගීසීන්ට. මෙන්න මේ තෑගි ඔප්පුව අනුව හරිද? 1597 ධර්මපාල මියනෝ. එතකොට ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා වෙන්නේ ඩොන් ජෙරනිමෝද අසුවේදු. හරිද? ඩොන් ජෙරනිමෝද අසුවේදු තමයි පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා බවට පත් වෙන්නේ. එතකොට 1597 ධර්මපාල රජුරුව මියනකොට මිය ගියාම මෙන්න මේ ඩොන් ජෙරනිමෝද අසුවේදු ඔහු පහතරක ප්‍රධානීන්ව මල්වානට කැඳවනවා. කැඳවලා කියනවා 1580 දී ධර්මපාල අපට තෑගි ඔප්පුවක් දුන්නා. ඒ තෑගි ඔප්පුව අනුව අද ඉඳගෙන කෝට්ටේ රාජ්‍ය අයිතිකරු උරුමකරු අපි. උඹලා මේකට කැමති වෙලා මේක දැක්කා මේ කිවිසුම අපි පිළිගන්නවා මේ ලියවිල්ල අපි පිළිගන්නවා කියලා අස්සම් කරන්න කියලා කිව්වා. ආන්ගේ අනුව මල්වාන ප්‍රදේශයට මල්වානට රැස් කරපු පහතර ප්‍රධානීන් විසින් මල්වානේදී මෙන්න මේ කිවිසුම අස්සම් කරා. ආන් ඕකට අපි කියනවා මල්වාන කිවිසුම කියලා. එහෙනම් අර මේ මල්වාන කිවිසුම කියලා කියන්නේ අර 1580 දී තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍යයේ අයිතිය තමාට පසු පෘතුගීසීන්ට පැවරීම. හරිද? මේ ධර්මපාල මිය ගිහලා දවස් දෙකකට පස්සේ ඕක වෙන්නේ. පැවරීම නීත්‍යානුකූලව පිළිගනිමින් මල්වාන රැස් වූ පහතර ප්‍රධාන විසින් අස්සම් කරන ලද ලියවිල්ල තමයි මල්වාන කිවිසුම කියලා කියන්නේ. එහෙනම් 1597 තමයි මල්වාන කිවිසුම අස්සම් කරන්නේ. පැහැදිලි ඇති ඔය කියන කාරණේ. රයිට්. පෘතුගීසීන් ලංකාවේ යාපනයේ පාලකයා කවුද? කලිනුත් කිව්වම පරරාජ සේකරම්. එහෙනම් මේ ටික පැහැදිලි ඇති. මම මේක මකනවා. මේ වර්ෂ අතිශය වැදගත් වෙනවා. ඒ අනුව ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ධර්මපාල කියලා කියන්නේ කොච්චර කාලයක් ජීවත් වෙච්ච මිනිස්සෙක්ද කියන එක. හරිද? රයිට්. එතකොට හරි. ඊළඟට තියෙනවා පෘතුගීසීන් ඔව් ලංකාවේ යාපනයේ පාලකයා කවුද? සරලයි උත්තරේ පරරාජසේකරම්. හරිද? පරරාජසේකරම්. පරරාජසේකරම් තමයි යාපනයේ පාලකයා. ඊළඟට කියන මුල් කාලීනව යාපනයේ රාජ්‍යයට පෘතුගීසි අවධානය යොමු නොවුයේ. ඔව්. දැන් පෘතුගීසීන් පැමිණීමේ ප්‍රධානතම බල පරමාර්ථය බවට පත් වෙන්නේ කුළුබඩු සොයාගෙන තමයි පෘතුගීසීන් එන්නේ. ඒතර යාපනයේ රාජ්‍ය තුල කුළුබඩු නැහැ. පැහැදිලිද? ඒක නිසා කුළුබඩු වර්ග නොමැති වීම නිසා තමයි පෘතුගීසීන්ගේ අවධානය යාපනයට යොමු නොවෙන්නේ. හරි? ඒ කියන්නේ කුළුබඩු වර්ග නොවැවි තමයි ඒක නිසා ඒගොල්ලෝ වැඩි යාපනය ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. ඊළඟට පෘතුගීසීන් පළමු වරට යාපනය ආක්‍රමණය කරන ලද්දේ කවර වර්ෂයකද? අන්න දැන් පෘතුගීසීන් පළවෙනි වතාවට යාපනය ආක්‍රමණය කරන්නේ කොයි අවුරුද්දද කියලා අහනවා. හරි? ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම දැන් පෘතුගීසීන් කාලාන්තරයක් තිස්සේ යාපනයේ රාජ්‍ය ගැන කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ. හැබැයි ළමයි යාපනයේ රජුරු දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙමයි. දැන් මෙන්න මෙහෙම ඉන්දියාව තියෙනවා නම් මෙහෙම තියෙනවා ලංකාව. ඊට පස්සේ මෙන්න මේ ඉන්දියාව මෙන්න මේ පැත්තකට සෙට් වෙනවා බුරුමය. හරි? බුරුමය. මේ පැත්තකට සෙට් වෙනවා බුරුමය. මෙන්න මෙහෙම බුරුමය තියෙනවා. එතකොට පෘතුගීසීන්ගේ පෙරදිග මූලස්ථානය ගෝවේ. ගෝව. එතකොට මෙන්න මේ බුරුමේ ඉඳගෙන ගෝව හරහා ගෝවට යන්න ඕන ලංකාවේ මෙන්න මේ යාපනය හරහා. ඒ කියන්නේ මෙන්න මේ ටික අයිති වෙන්නේ යාපනය මුහුදු තීරය. මේ ටික යාපනය මුහුදු තීරය. එතකොට දැන් බුරුමේ ඉඳගෙන ගෝවට යන්න ඕන මේ යාපනය මුහුදු තීරය හරහා. ළමයි මේ යාපනය සහ මන්නාර වාසිත මුහුදු තීරය. මෙන්න මේ ටික
මෙන්න මේ ටික ගල්පර අතිශය බහුලයි. යාපනයේ සහ මන්නාර මාසිත මුහුදු තීරයේ ගල්පර බහුලයි. එතකොට මෙන්න මේ බුරුමේ ඉඳගෙන ගෝවට යන සමහර නැව් යාපනයේ ආශ්‍රිත මුහුදේදී කැඩෙනවා. ගල්පරවල වැදිලා විනාශ වෙනවා. එතකොට ලංකාවේ යාපනයේ රජුරුවෝ කරන වැඩේ ටක් ගාලා ගිහිල්ල ඉවරලා ඒ නැව්වල තියෙන සේරම වස්තු එයා ගන්නවා. ඕක රජ දවසේ ඉඳගෙන සම්ප්‍රදාය කියලා කියන්නේ. තම රාජ්‍යයට අයිති මුහුදු සීමාවක යම් නැවක් විනාශ වුණොත් ඒ නැවේ තියෙන වස්තුවේ අයිතිය ඒ රාජ්‍යයේ රජුට හිමි වෙනවා. ඒක පෙර සම්ප්‍රදාය. ඒ අනුව තමයි යාපනයේ පාලකයා ඒ ඔක්කොම ටික පැහැදිලිද? ඒ ඔක්කොම වෙළඳ ද්‍රව්‍ය ටික කොල්ල කාලා ගන්න. ඒ අනුව යාපනයේ රජු මේ අර කැඩෙන වෙළඳ නැව්වල තියෙන වෙළඳ ද්‍රව්‍ය එයා තමන්ගේ බාරයට ගන්නවා. දැන් ඕක එක දිගට සිද්ධ වෙනවා. දැන් මේක පෘථුවි නවත්ත ගන්න විදියක් නෑ. ඒ කාලේ වෙනකොට යාපනයේ පාලකයා වුණේ සංකිලි රජතුමා. මේ සංකිලි රජුරෝ මේක නවත්තන්නේ නෑ. අනිත් එක සංකිලි දැඩි පෘථුගීසි විරෝධිය. හරිද? සංකිලි රජුරෝ මේක නවත්තන්නේ. ඒ අනුව 1453 අවුරුද්දේ 1453 sorry 1543 453 නේ 1543 අවුරුද්දේදී පළමු වරට පැහැදිලි 1543 දී පළමු ආක්‍රමණය යාපනයේ රාජ්‍යයට එල්ල වෙනවා. පළවෙනි ආක්‍රමණය 1543 දී පළවෙනි ආක්‍රමණය යාපනයේ රාජ්‍යයට එල්ල වෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. මේක මම මකන්නම්. දැන් ආක්‍රමණය වෙන්නේ 1543. හරිද? 1543 තමයි ආක්‍රමණය වෙන්නේ. ලා වෙන මේ පරාජය කරන රජුරෝ ඉන්නෝනේ. මෙන්න මෙයාට හිටිය පුතෙක්. පුත්‍රයෙක්. මේ සංකිලි රජුරෝ මෙයා රජ වෙන්නේ මෙන්න මේ පරාජසේකරම මරා තමයි මරා රජ වෙන්නේ. එතකොට පරාජසේකරම මරලා තමයි සංකිලි රජ වෙන්නේ. එතකොට ඒ රජ වෙනකොට මෙන්න මේ පුත්‍රයා ඉන්නවනේ පරාජසේකරන්ගේ පුත්‍රයා මෙයා පෘතුගීසීන් වෙත පලා යනවා. පෘතුගීසීන් වෙත පලා යනවා. එයා පෘතුගීසීන් වෙත පැනලා යනවා. ඊළඟ 1543 දී පළවෙනි ආක්‍රමණය එල්ල කරනවා. දැන් එල්ල කරන්නේ මොකටද එතකොට? අර මේ වෙළඳ නැව් කොල්ල කන එක නවත්ත ගන්න තමයි මේ ආක්‍රමණය එල්ල කරන්නේ. හරිද? එතකොට මේ ආක්‍රමණය එල්ල කරන්නේ ගෝවේ ප්‍රතිරාජයා වෙච්ච මාටින් අපොන්සුද සූසා. එතකොට මේ ආක්‍රමණය එල්ල කරන්නේ මාටින් අපොන්සුද සූසා. මාටින් අපොන්සුද සූසා කියන කපිතාන් ජෙනරාල්වරයා. මාටින් අපොන්සුද සූසා කියන කපිතාන් ජෙනරාල්වරයා තමයි යාපනයේ රාජ්‍ය ආක්‍රමණය කරන්නේ. ඒ ආක්‍රමණය කරනකොට මෙන්න මේ පරාජසේකරන්ගේ පුත්‍රයාත් එනවා යාපනයට. එතනදී උත්සාහ කරන්නේ සංකිලිය. දැන් මාටින් අපොන්සුද සූසා උත්සාහ කරනවා සංකිලිය බලයෙන් පහ කළා දාලා පරාජසේකරන්ගේ පුතාව යාපනයේ රජු බවට පත් කරනවා. යාපනයේ රජු බවට පරාජසේකරන්ගේ පුත්‍රයාව පත් කරලා ඔහු පෘතුගීසීන්ට කප්පම් ගෙවන පාලකෙක් විදියට යාපනයේ තියාගන්න තමයි මේ මාටින් අපොන්සුද සූසා උත්සාහ කරන්නේ. දැන් උන්ට කප්පම් දෙනවා නම් පෘතුගීසීන්ට කමන්නේ කප්පම් දෙනවා නම් සංකිලි හෝ පරාජසේකරන්ගේ පුත්‍රයා රජ කරාට. හරිද? දැන් පෘතුගීසීන්ට ඕන කරන්නේ අර කැඩෙන නැව් ටික තමන්ගේ බාරයට ගන්න. ඒවට කිසි ප්‍රශ්නයක් නොවෙන්න. ඒ වගේම තමයි තමන්ට කප්පම් ගෙවන පාලකෙක් ඉන්නේ. දැන් වුණ පෘතුගීසීන් එනෝ ඒගොල්ලෝ ඒ කයිට්ස් වලට ගොඩ බහිනවා. ගොඩ බහිනගල ඊට පස්සේ වෙලේ පාරේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ පණිවිඩයක් කරනවා සංකිලි රජුරවන්ට උඹ අපට වාර්ෂිකව හරිද? වාර්ෂිකව ඔයා අපට කප්පම් මුදලක් ගෙවන්න ඕන. ඇත්තු දෙන්නෙක් අවුරුද්දකට අපට දෙන්න ඕන. හරිද? ඇත්තු දෙන්නයි මට මතක නැහැ ඔය පවුන් ගානකුයි දෙන්නේ කියලා කියනවා. සංකිලි රජුරෝ කරන්නේ අවුරුදු දෙකක කප්පම එකපාරට යවන පෘතුගීසීන්ට. අවුරුදු දෙකක කප්පම එකපාරට යවන. දැන් පෘතුගීසීන් කල්පනා කරන මොකද්ද? මූ මාර හොඳ එකෙක්. අවුරුදු දෙකක කප්පම අපට එකපාරට මෙව්වා. ඒක නිසා අපි මූ අපට හිතවත් පාලකෙක්. ඒ නිසා අපි යනවා කියලා ඒගොල්ලෝ ගියා. දැන් ඒතකොට ඒකෙන් කෙලවෙලා ගියේ කාටද? මේ පරාජසේකරන්ගේ පුත්‍රයාට. දැන් ඔහු හිතාගෙන හිටියා
සංකිලිය දැන් පෘතුගීසින් පන්නයි මාටින් අපොසු සූසා ගිහිලා සංකිලිය පන්නයි පැන්නුවාට පස්සේ මට යාපනයේ රජ වෙන්න පුළුවන්. හැබැයි සංකිලි රජු උපක්‍රමශීලී වුණා. සංකිලි රජු කරන්නේ යාකව පෘතුගීසින් දාපු කොන්දේසි වලට යා එකඟ වුණා. ඒ අනුව එයා කතෝලික දහම ඒ අනුව එයා කප්පම ගෙව්වා පෘතුගීසින්. ඒක එයා කරා. එහෙනම් මේක පැහැදිලි ඇති මොකද්ද සිද්ධ වුනේ කියන එක. රයිට්. ඊළඟට එතකොට කියනවා මේ හරි. පෘතුගීසින් හා සංකලය අතර ඇති වූ එකඟතාවය. ඔය එතකොට මේ පැහැදිලි ඇති එකඟතාවය තමයි වාර්ෂිකව මේ එතනදි කියනවා. මොකද්ද? පරදාවෝ 5000ක් සහ ඇත්තු දෙන්නේ. ඒ වාර්ෂික කප්ප මේක. හරිද? වාර්ෂික කප්පම තමයි පරදාවෝ 5000යි. පරදාවෝ 5000ක් සහ ඇතුන් දෙදෙනෙක්. ඇතුන් දෙකක්. එතකොට ඔය කප්පම තමයි අවුරුද්දට ගෙවන්නේ. එතකොට අවුරුද්දකට පෘතුගීසින් ගෙවනවා පරදාවෝ 5000යි ඇත්තු දෙන්න. එතකොට සංකීර්ණ රජුරෝ ඔය කියන කප්පම අවුරුදු දෙකක ගෙවනවා. ඒ කියන්නේ පරදාවෝ 10000යි ඇත්තු 4කුයි යනවා. ඕක තමයි කප්පම ඉල්ල. එතකොට එයා එක ගෙවුවා. එතකොට එහෙනම් කප්පම ඕක පරදාවෝ 5000 සහ ඇතුන් දෙදෙනෙක් තමයි ඉල්ලුවේ. මෙතන කියනවා හරි. මෙම ආක්‍රමණය වූ ගෝවේ ප්‍රතිරාජයා කවුද? එහෙනම් මාටින් අපොන්සුදු සූසා සංකීර්ණ රජු අතර එකඟතාවය කුමක්ද? රයිට්. 1544 ඇති වූ කනගාටුදායක සිදුවීම කුමක්ද? ළමයි 1544 දී ඔය මේ ලංකාවට එනවා ෆ්‍රැන්සිස් ෂේවියර් කියලා කතෝලික පූජකවරයෙක්. හරිද? 1540 දැන් ඔය සම්මුතිය ඇති වෙනවා. ඇති වුණාට පස්සේ 1544 මෙන්න මේ අවුරුද්ද 1544 වර්ෂය. මේ අවුරුද්ද වෙච්ච දේ මෙන්න මේ. මෙන්න මේ අවුරුද්දේදී මන්නාරමේ කතෝලික ආගම ප්‍රචාරය කරනවා. හරිද? කතෝලික ආගම ප්‍රචාරය කරනවා. ඒ කියන්නේ මන්නාරමේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන පෘතුගීසි පූජකවරු. මන්නාරමේ ක්‍රිස්තියානි ආගම පෘතුගීසි පූජකවරු ප්‍රචාරය කරාට පස්සේ වෙච්ච සිද්ධියක් තමයි සංකිලි මේකට දැඩි විරුද්ධ වෙනවා. දැන් මන්නාරම කියන්නේ දූපතක්. හරිද? දැන් මෙන්න මෙහෙම නම් ලංකාව. එතකොට ලංකාවේ මෙන්න මේ හරිය තියෙන දූපතක් තමයි මන්නාරම. ඔය මන්නාරම දූපතක්. ඔය මන්නාරම දූපතේ කතෝලික ආගම ප්‍රචාරය කිරීම සිද්ධ කරන පෘතුගීසි. හරිද? අන්නේ ප්‍රචාරය කරාට පස්සේ තමයි සංකිලි රජුරුව වෙනවා 1544 දී මේ දූපතට. ඇවිල්ලා කියනවා සේරම කතෝලික ආගම වැළඳගත්ත කට්ටිය අනිත් පැත්තට ආයි හැරෙන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සාම්ප්‍රදායික හින්දු ආගමකට හැරෙන්න ඕනේ. උඹලා එහෙම නොකරොත් එහෙම මම උඹලා මරනවා. ළමයි මෑත කාලීන ඔය මන්නාරමේ සමූහ මිනිවලක් හම්බ වෙනවා. ඒක කියනවා මන්නාරමේ මේ ඉස්පිරිතාලේ හදන්න ගියපු වෙලාවක සමූහ මිනිවලක් හම්බ වෙනවා. ආන්න ඒ හම්බෙන සමූහ මිනිවල කොයි කාලෙද කියලා ඉවරලා හොයන්න පටන් ගන්නවා. අන්නේ හොයනකොට පැහැදිලි වෙනවා ඒක ඒ කියන්නේ ඒ කාලේ කියනවා මේක මේ යුද අපරාධ ලංකාවේ හමුදාව විසින් කරපු ඒවා එහෙම කීකී විවිධ මතවාද ඉදිරිපත් කරා කට්ටිය. මොකද ඒක දිරලත් නැහැ. ඒක නිසා හැබැයි ඊට පස්සේ ඉවරලා ඒක නිකන් එහෙම කට්ටිය නිකන් කටකයි ලියාවට කිව්වට එහෙම කියන්න බෑ. හරියටම මේ කාගේද කින්දමන්ද කියන එක. ඒ අනුව මේ අස්ති කොටස් යවනවා ඒවා කාල නිර්ණය කරනවා. ඔක ඇත්තටම කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඒතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාල නිර්ණය කරාට පස්සේ පැහැදිලි වෙනවා මේවා අයිති වෙන්නේ මෙන්න මේ 1500 ගණන් වලට. මේ අස්ති අයිති. අන්න එතකොට ඉතිහාස කතාව සොයාගෙන යනවා. ඒ යනකොට තමයි මෙන්න මේ කතාව එළියට එන්නේ. මීට කලින් මේක කතාව තියෙනවා. එතකොට ඒ කතාවයි අර හම්බ වෙච්ච මන්නාරම සමූහ මිනිවලයි එකිනෙකට බද්ධ වෙනවා. අන්න ඒ අනුව තමයි කියන්නේ ඒ හම්බ වෙච්ච සමූහ මිනිවලේ වලල්ලා තින්නේ ඔය සංකිලි රජුරුව 1544 දී කතෝලිකයන්ට සිදු කරපු සංහාරය. ඒ කියන්නේ කතෝලික ආගම වැළඳගත්ත මිනිස්සුන්ට කතෝලික ආගම අතාරින්නේ කියලා බල කරනවා සංකිලි රජුරුව. අකමැති වෙච්ච මිනිස්සුන් පැහැදිලිද? අකමැති වෙච්ච මිනිස්සුන්වනේ. ආන්ගේ අකමැති වෙච්ච මිනිස්සුන්
කුඩා දරුවන් ඇතුළු 600ක් දෙනාව ඝාතනය කරලා මන්නාරමේ වල්ලනවා. ඒක සමූල ඝාතනයක්. කතෝලික ආගම ඇල්ලගත්ත 600ක් සංකීර්ණ රජු විසින් ඝාතනය කරනවා. ළමයි මෙන්න මේ ඝාතනයත් එක්ක ෆ්‍රැන්සිස් ෂේවියර් කියන අර ජේසුයිට් නිකායේ ප්‍රධානියා ඔහු කියනවා මේ සංකිලි කියන මස් වැද්දාව පන්නන්න කියලා. එතකොට පෘතුගීසින් සූදානම් වෙන සංකිලිය පන්නන්න. හැබැයි ඒ වෙලාවෙම නැවක් ඇවිල්ලා හරියටම ආයි යාපනයේදී කැඩෙනවා. කැඩිච්ච නිසා සංකිලිත් එක්ක සුවදව සාකච්ඡා කරලා නැවේ තීච්ච වෙළඳ ද්‍රව්‍ය ටික ගන්න පෘතුගීසින්ට සිද්ධ වෙනවා. ඒක නිසා ඒ අවස්ථාවේදී කියන්නේ 1544 දී සංකිලිය පන්නන්න ගත්ත උත්සාහය අසාර්ථක වෙනවා. හැබැයි 1544 ඔය උත්සාහය අසාර්ථක වෙනවා. 1560 පැහැදිලිද? 1560 දී සංකිලිය පන්නනවා. 1560 දී යාපනය ආක්‍රමණය කරනවා කොන්ස්ටන්ටිනෝ ද බ්‍රැගන්සා. එතකොට 1560. එතකොට එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලිද 1544 සිද්ධ වෙච්ච සිද්ධිය මොකක්ද කියන එක? 1560 දී මෙන්න මෙයා. එයාගේ නම තමයි කොන්ස්ටන්ටිනෝ ද බ්‍රැගන්සා. කොන්ස්ටන්ටිනෝ ද බ්‍රැගන්සා. ඔහු යාපනය ආක්‍රමණය කරනවා. මෙයා යාපනය ආක්‍රමණය කරලා ඉවරලා නල්ලූර් බලකොටුවටත් පහර දෙනවා. පහර දීලා එතකොට සංකිල් රජුව පැනලා යනවා. සංකිල් රජුව පැනලා ගියාට පස්සේ සංකිල් රජුව දැනගන්නවා මේ පාර නම් Tamanට ගැලවීමක් නැහැ කියන එක. ඒ අනුව කොන්ස්ටන්ටිනෝ ද බ්‍රැගන්සා දාන කොන්දේසි වලට එකඟ වෙන්නට සිද්ධ වෙනවා සංකිල් රජුවන්ට. ඒ අනුව සංකිල් රජුව එකඟ වෙනවා කිසිම අවස්ථාවක යාපනයේ රාජ්‍ය තුල කතෝලික ආගම වැළඳගත් මිනිසුන්ට කරදරයක් කරන්නේ නැtei කියලා. ඒ අනුව සංකිල් රජු අර තමන් විසින් මෙතෙක් ගෙන ගියපු දැඩි ක්‍රිස්තියානි විරුද්ධත්වය අතහැරලා දානවා. අන්න මේ 1544 ගැන තව කතාවක් කියන්න බැරුණා. 1544 දැන් ඔය මන්නාරමේ කතෝලිකයෝ මැරුවට පස්සේ පෘතුගීසින් විසින් මෙන්න මේ යාපනයේ ප්‍රදේශයේ කතෝලිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මන්නාරම බලකොටුව ඉදි කරනවා. බලකොටුව ඉදි කරනවා. එතකොට ඒක ළමයි ඉදි කරන්නේ 1544 පසු මන්නාරම් පෘතුගීසි බලකොටුව. දැන් අපි කියනෝනේ ඔය බලන්න 1544. දැන් අර පළවෙනි රාජසිංහ රජුරෝ පෘතුගීසින්ව කොළඹ කොටුවෙන් පැන්නුවා නම් අපි ඒ කාලේ ඉගෙන ගත්ත බොරු කොළඹ කොටුවෙන් පැන්නුවා නම් පෘතුගීසි බලය ලංකාවේ නැති වෙනවා කියලා කියනවා. පිස්සු කතා කරනවා. පළවෙනි රාජසිංහ රජුරෝ පෘතුගීසින්ව කොළඹ කොටුවෙන් පැන්නුවා නම් කෝට්ටේ රාජ්‍ය පෘතුගීසි බලය නැති වෙන තිබ්බා. හැබැයි කීයටවත් ලංකාවේ පෘතුගීසි බලය නැති වෙන්නේ නැහැ. මොකද පළවෙනි රාජසිංහ රජුරෝ පෘතුගීසින්ට පහර දෙනකොටත් කොළඹ කොටුව වටලාගෙන ඉන්නකොටත් මන්නාරමේ පෘතුගීසින් ඉන්නවා. මන්නාරම රාජ බලකොටුවේ තමයි ඔය සීතාවක මායාදුන්නේ රජු සීතාවක රාජසිංහ රජුරවන්ට බීයේ පැනලා ගියපු කරලියද්දේ බණ්ඩාරලා එහෙම ඉන්නේ. කරලියද්දේ බණ්ඩාර, කුසුමාසන් දේවිය, යමසිංහ බණ්ඩාර, පසුකාලන වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා වූ කොණප්පු බණ්ඩාර ඒගොල්ලෝ ඔක්කොම පැනලා යන්නේ මන්නාරම පෘතුගීසි බලකොටුවට. ඒක නිසා මතක තියාගන්න සීතාවක රාජසිංහ රජුරෝ කොළඹ කොටුවෙන් පෘතුගීසි පැන්නුවා නම් ලංකාවෙන් පෘතුගීසින් නැති වෙන්නේ නැහැ. මොකද මන්නාරමේ පෘතුගීසින් හිටියා. පෘතුගීසින්ගේ ප්‍රබලතම බලකොටුව මන්නාරමේ තියලා තියෙනවා. හරි? එතකොට එහෙනම් 1544 පස්සේ තමයි මන්නාරම පෘතුගීසි බලකොටුව නිර්මාණය කරන්නේ. 1560 දී කොන්ස්ටන්ටිනෝ ද බ්‍රැගන්සා යාපනය ආක්‍රමණය කළා සංකිලි රජුරුවන්ව තමන්ගේ කොන්දේසි වලට යටත් කරගන්න. ඒ අනුව එයා කියනවා ආයේ කතෝලිකයන්ට කරදරයක් වෙන්න බෑ කියලා. දැන් ළමයි සංකිලි රජුරෝ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ. එක පැත්තකින් එයා පෘතුගීසි විරෝධියෙක් නොවුනොත් යාපනයේ ඉන්න සාම්ප්‍රදායික ආගමිකයන්ගෙන් එයාට විරුද්ධත්වයක් එල්ල වෙනවා. හැබැයි පෘතුගීසි විරෝධයක් එයා හැදුවොත් පෘතුගීසීන් එයාට පහර දෙනවා. කොහොම හරි සංකිලි රජුරෝ ඉතින් අවසානයේදී තීරණය කරනවා යාපනයේ උන් නම් මොකක් හරි කරගන්න පුළුවන් පෘතුගීසීන් තමයි ෂුගර්මන් එක්ක කියලා සංකිලි රජුරෝ පෘතුගීසීන් දාපු කොන්දේසි වලට එකඟ වෙනවා. අනේ මේ රජතුමා පෘතුගීසීන් දාපු කොන්දේසි වලට එකඟ වෙච්ච නිසාම 1561 දී යාපනයේ ප්‍රභූවරු විසින් සංකිලි රජුව මරා දමනවා. සංකිලි රජුව ඝාතනය කරනවා. හේතුව තමයි සංකිලි රජුරෝ පෘතුගීසීන්ට කතෝලිකයන්ට
අනුග්‍රහය දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරා. එහෙම නැත්නම් කතෝලිකයන්ට සහන දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරා කියලා සංකීර්ය රජුව ඝාතනය කරලා දානවා 1561 දී. right. සංකීර්ය රජු මේගේ වර්ෂය නම් 1561. 1591 යාපනය ආක්‍රමණය කළ මෙන්ඩෝසා සෙනවියා සිදු කළ කාර්ය කුමක්ද? ඔව් 1591 දී. දැන් ළමයි සංකිලි මැරෙනවනේ. සංකිලි මිය ගියාට පස්සේ රජෙක් හිටියේ නෑ අත්‍තරම යාපනයේ. හරිද? රජෙක් කියලා කියන්නේ ඊට පස්සේ මේ ඔය රජවරු කිහිප දෙනෙක් වගේ එනවා මේ 1500 ඔව් එතකොට මේ ඔය රජවරු කිහිප දෙනෙක් වගේ ඉන්නවා 1500 දැන් 61 වෙනි සංකිලිය මරන්නේ. එතකොට 1570 දී මේ ඔව් 1570 දී යාපනයේ රජ වෙන පෙරිය පුල්ලේ කියන කෙනා. එතකොට සංකිලිගේ මරණයෙන් අවුරුදු 9කට පස්සේ තමයි පෙරිය පුල්ලේ රජ වෙන්නේ. එතකම් ව්‍යාකූල යාපනයේ දේශපාලන 61 දී සංකිලිය මරලා දැම්මා. යාපනයේ ප්‍රභූවරු මරන්නේ ඊට පස්සේ 1570 දී පෙරිය පුල්ලේ කියන කෙනා රජ වෙනවා. මේ පෙරිය පුල්ලේ රජ වෙන්නේ පෘතුගීසි උදව්වෙන්. හැබැයි පෙරිය පුල්ලේ රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ පෙරිය පුල්ලේ සම්පූර්ණයෙන්ම පෘතුගීසි විරෝධියෙක් බවට පත් වෙනවා. මෙයා මන්නාරම් බලකොටුව දෙපාරක් ආක්‍රමණය කරනවා. හරිද? ඊළඟට දැන් 1580 වෙනි අහන්න එතකොට. ඒතර 1570 දී පෙරිය පුල්ලේ රාජ්‍යත්වයටපත් වෙනවා. ඊළඟට මෙන්න මෙහෙමයි. 91 ඔව් මෙන්ඩෝසා සෙනවියා සිදු කළ කාර්ය කුමක්ද? ඊට පස්සේ 70 මේ පෙරිය පුල්ලේට පස්සේ රාජ්‍යත්වයටපත් වෙනවා. පෙරිය පුවිරාජ පණ්ඩාර 1570 මෙයාට පස්සේ රාජ්‍යත්වයටපත් වෙනවා පුවිරාජ පණ්ඩාර. මේ පුවිරාජ පණ්ඩාරම් එයත් දැඩි පෘතුගීසි විරෝධියෙක්. පැහැදිලිද? මෙයත් ඔය මන්නාරම් බලකොටුවට පහළ දෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි 1591 දී මෙන්ඩෝසා යාපනය ආක්‍රමණය ගන්න. මෙන්ඩෝසා යාපනය ආක්‍රමණය කරනකොට පුවිරාජ පණ්ඩාරම් තමයි රජුරුව. එනු මෙන්ඩෝසා විසින් මේ පුවිරාජ පණ්ඩාරම්ම බලයෙන් පහ කරනවා. බලයෙන් පහ කළා දාලා. එහෙනම් ඔන්න පුවිරාජ පණ්ඩාරම් බලයෙන් පහ කර දමා එදිරිමාන්න සිංහම් කියන කෙනාව මෙන්ඩෝසා සෙනවියා විසින් එදිරිමාන්න සිංහම් එදිරිමාන්න සිංහම් කියන කෙනාව හරිද? එදිරිමාන්න සිංහම් කියන කෙනාව හරි පාලකයා විදියට පත් කරනවා. එදිරිමාන්න සිංහම් කියන කෙනාව පාලකයා විදියට පත් කරනවා මෙන්ඩෝසා සෙනවියා විසින්. ඔන්න එදිරිමාන්න සිංහම් පාලකයා විදියට පත් කරනවා. මේ එදිරිමාන්න සිංහම් දෙවන පරරාජසේකරම් කියලා හඳුන්වනවා. දෙවෙනි මෙයාව හඳුන්වනවා දෙවන පරරාජසේකරම් කියලා. එතන මෙන්ඩෝසා සෙනවියා තමයි මෙයා පත් කරන්නේ. මෙයා ළමයි දැඩි පෘතුගීසි ගැති පාලකයෙක්. එතකොට දැන් මේ එදිරිමාන්න සිංහම් නැත්නම් දෙවන පරරාජසේකරම් පෘතුගීසින්ට දැඩිව හිතවත් පාලකයෙක් නිසා ඔහු පෘතුගීසීන්ට හිතවත්ව කටයුතු කිරීම තුළ යාපනයේ ප්‍රභූවරු කැරලි රැසක් ඇති කරනවා. හැබැයි ඒ සියලු කැරලි පෘතුගීසින්ගේ උදව්වෙන් දැඩිව මර්ධනය කළා දාන්න මේ දෙවන පරරාජසේකරම් සමත් වෙනවා. එහෙනම් මෙන්ඩෝසා සෙනවියා විසින් කරේ පුවිරාජ පණ්ඩාරම් බලයෙන් පහ කොට එදිරිමාන්න සිංහම් මෙවත් දෙවන පරරාජසේකරම් යාපනයේ පාලකයා බවට පත් කිරීම. හරි. එදිරිමාන්න සිංහම් රජු වඳුන තව නමක්. ඒ ටික හරියනම් එදිරිමාන්න සිංහම්ගේ මරණය සමග ඇති වූ සිදුවීම කුමක්ද? ඔව්. එදිරිමාන්න සිංහම් 1617 දී මැරෙනවා. මේක මකනවා. හොඳයි. රයිට්. ඔන්න එතකොට 1617 දී එදිරිමාන්න සිංහම් මෙයා මිය යනවා. මෙයා මිය ගියාට පස්සේ දැන් මෙයාට ඉන්නවා පුතෙක් සහ දියණිය. මේ දූපසාද බැඳලා ඉන්නේ සංකිලි කුමාරන් කියලා කෙනෙක්. හරිද? සංකිලි කුමාරන්. මේ එදිරිමාන්න සිංහම්ට ඉන්නවා සහෝදරයෙක් අරිකේසරි කියලා.
අරිකේසරි. එතකොට 1617 එදිරිමාන සිංහම් මැරෙනවා. මැරුණට පස්සේ ළමයි රජ වෙන්න ඕන මෙයාගේ පුතානේ. පැහැදිලිද? හැබැයි මේ පුතා කුඩා කුමාරයෙක්. මෙයා අතිශය කුඩා කුමාරයෙක්. ඒ කුඩා කුමාරයාට රජ වෙන්න බැරි නිසා මෙන්න මේ අරිකේසරි කියන කෙනා රාජ්‍යය වැඩ බලනවා. එහෙනම් එදිරිමාන සිංහන්ට පසුව ඔහුගේ කුඩා පුත්කුමරු රාජ්‍ය පාලකයා ලෙස පත් වෙනවා. එතකොට ඔහු කුඩා වී සිටින නිසා එදිරිමාන සිංහම්ගේ සහෝදරය අරිකේසරි තමයි රාජ්‍ය වැඩ බලන්නේ. මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ එදිරිමාන සිංහම්ගේ බෑනා වූ සංකිලි කුමාරන් විසින් මේ කුඩා කුමාරයාව මරා දමනවා. මරා දමා ඔහු රාජ්‍ය පාලකයා ලෙස පත් වෙනවා. හරි? ඔහු රාජ්‍ය පාලකයා ලෙස පත් වෙනවා. කවුද රාජ්‍ය පාලකයා විදිහට පත් වෙන්නේ? මේ කියන සංකිලි කුමාරන්. එතකොට බෑනා ඔහු තමයි රාජ්‍ය පාලකයා විදිහට පත් වෙන්නේ. එතකොට 1617 තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. රයිට්. මේ සංකිලි කුමාරන් දැඩි පෘතුගීසි විරෝධියෙක්. හරිද? දැඩි පෘතුගීසි විරෝධියෙක්. මෙන්න මෙයා පෘතුගීසි විරෝධියෙක් නිසා මෙයාව බලයෙන් පහ කරන්න යාපනයෙන් පනවලා දාන්න 1619 දී මෙන්ඩෝසා සෙනවියා. මෙන්ඩෝසා කියන සෙනවියා 1619 දී මෙන්ඩෝසා නෙමෙයි පිලිප් ඔලිවේරා. පිලිප් ඔලිවේරා කියන පෘතුගීසි කපිතාන්වරයා පෘතුගීසි හමුදා ප්‍රධානියා පිලිප් ඔලිවේරා 1619 දී මන්නාරමේ සිට යාපනයට පාගමනින් යනවා. පාගමනින් ගිහිල්ලා මේ කියන සංකිලි කුමාරවරුන් බලයෙන් පහ කළා දාලා ඉවරලා රාජ්‍යත්වය අහෝසි කළා දාන යාපනය. එතන ඉහළ යාපනයේ රජවරු නැහැ. සංකිලි කුමාරන් තමයි අවසාන යාපනයේ පාලකයා. සංකිලි කුමාරවරුන් පනලා දාලා පිලිප් ඔලිවේරා විසින් යාපනයේ රාජ්‍ය පෘතුගීසි පාලනයෙන් නතු කරනවා. එතකොට පෘතුගීසි කපිතාන්වරයෙක් තමයි යාපනයේ පාලනය කරන්නේ. කපිතාන් මේජර්වරයෙක්. එහෙම තියෙන්නේ. කපිතාන් මේජර්වරයෙක් යාපනයේ පාලකයා බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් 1619 වෙනි ඔක සිද්ධ වෙන්නේ. ඊළඟට 1621 අවුරුද්දේදී ඔය ඉන්දියාවේ තියෙනවා ඒ කාලේ ළමයි තව රාජ්‍යයක් අපි ඕකට කියනවා මේ මොකද්ද නායක රාජ්‍ය කියලා. ඔය උඩ රජවරු කාන්තාව ගෙන ගත්ත පසු ගන්න නේ නායක රාජ්‍ය 1621 දී නායක ආක්‍රමණයක් යාපනයේ රාජ්‍යයට එල්ල වෙනවා. ඒතර 1619 වෙනකොට යාපනයේ රජවරු නැහැ. 1621 වෙනකොට යාපනයට එල්ල වෙනවා නායක ආක්‍රමණයක්. ඒ ආක්‍රමණයෙන් මේ නායක ආක්‍රමණය එල්ල වෙනවා. ඒ ආක්‍රමණයේදී පෘතුගීසි විසින් මේ නායකවරු පරාජයට පත් කරන. එතනින් එහාට යාපනයේ රාජ්‍යයට ආයි කිසිදු දේශපාලනික වශයෙන් ඉන්දියාවෙන් හෝ යාපනයෙන් කවුරුවත් මැදිහත් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව පෘතුගීසි සහ යාපනය අතර සම්බන්ධතාවත් ඔතනින් බිඳ වැටෙනවා. දැන් මෙතන ඊළඟ ප්‍රශ්නේ අහනවා. හරි. එදිරිමාන සිංහම්ගේ මරණය සමග ඇති වූ සිදුවීම කුමක්ද එහෙනම්? එදිරිමාන සිංහම්ගේ මරණයෙන් සමග ඔහුගේ කුඩා පුත් කුමාරයා වෙනකොට අරිකේසරි ඔහුගේ සහෝදරයා රාජ්‍ය පාලකයා ලෙස කටයුතු කරා. ඒ අවස්ථාවේදී එදිරිමාන සිංහම්ගේ බෑනා කෙනෙකු සංකිලි කුමාරන් කුඩා පුත් කුමරුව මරා රාජ්‍ය බලය පැහැරගත්තා. ඒක තමයි සිද්ධ වෙච්ච සිද්ධිය. එදිරිමාන සිංහම්ගේ සහෝදරයා අරිකේසරි 1619 දී යාපනයේ ආක්‍රමණය පෘතුගීසි සේනාපතියා කවුද? රයිට් පිලිප් ඔලිවේරා. ඒතර පිලිප් ඔලිවේරා එන්නේ මේ සංකිලි කුමාරන් කියන්නේ දැඩි පෘතුගීසි හිතවතේ පෘතුගීසි විරෝධියෙක්. ඔහුගේ පෘතුගීසි විරෝධය මර්ධනය කර ගැනීම සඳහා තමයි පිලිප් ඔලිවේරා එන්නේ. මෙතන කියන ඔහු කවර ප්‍රදේශයේ සිට පාගමනින් පැමිණියද? එහෙනම් මන්නාරම සිට තමයි පාගමනින් ඔහු එන්නේ පිලිප් ඔලිවේරා. යාපනයේ රාජ්‍ය අවසාන සිදු වර්ෂ සහ එකල සිදු තීරණාත්මක සිදුවීම දක්වන්න. එහෙනම් 1619 දී හරිද? 1619 දී පිලිප් ඔලිවේරා සංකිලි කුමාරවරුන් යාපනයෙන් පළවා හැරියා. එහෙම නැත්නම් රාජ්‍යත්වය අහෝසි කරා. ඊට පස්සේ 1621 දී නායක ආක්‍රමණයක් යාපනයට එල්ල වුණා. ඒ ආක්‍රමණය මර්ධනය කරලා දැම්මට පස්සේ යාපනයේ රාජ්‍යයට යලි කිසිදු අවස්ථාවක ආක්‍රමණයක් එල්ල වුණේ නැහැ. යාපනයේ රාජධානියේ මරණයටපත් කෝට්ලේ රාජ්‍ය ප්‍රධාන සේනාපතියා කවුද? ඔක නිකන් ප්‍රශ්නයක් විදිහට දැන් මේ යාපනයේදී මිය ගියේ වීදිය බණ්ඩාර. ඒ කියන්නේ වීදිය බණ්ඩාර පැනලා ගිහිල්ලා අවසානයේදී ඔහු යාපනයේ රාජ්‍යයේදී තමයි ඔහු මරණයට පත් වීම සිද්ධ වෙන්නේ. හරි. එහෙමනම්
ඔය සම්පූර්ණ වශයෙන් ගත්තොත් පහතරට රාජධානි සහ පෘතුගීසින් අතර සම්බන්ධතාවය. එතනදී අපි සාකච්ඡා කරා කෝට්ටේ රාජ්‍ය, යාපනයේ රාජ්‍ය, සීතාවක රාජ්‍යත් එක්ක පෘතුගීසින්ගේම තියෙන සම්බන්ධතාව මොනවද කියන එක සාකච්ඡා කරේ. ඔය ඔතන ලොකු කරුණු ගොඩක් තියෙනවා. ඔය තියෙන සටහන් ටික වගේ ඕක ලියා ගන්න ඕක අතිශය වැදගත් වර්ෂ කෙටි පේපර් එකට වගේම තමයි රචනා ප්‍රශ්න වලට ලියනකොටත් ඔතන තියෙන කරුණු උපයෝගී කරගන්න පුළුවන්, උපයුක්ත කරගන්න පුළුවන් ළමයෙකුට. තව විභාගයට බොහොම සුළු කාලයක් තියෙන. ඒ නිසා අනිවාර්යෙන් ලෑස්ති වෙන්න පාඩම් කරගන්න ඔය දේවලුත් එක් රයිට්. එහෙනම් අපි ඊළඟ දවසේදී හම්බ වෙමු ඊළඟ පාඩමත් එක්ක. හරි.